මං හිතනවා මේ මා වැහෙනවා ඇති කියලා ඔයගොල්ලන්ට පැහැදිලිව. හරි. එතකොට අපි දැන් මේ වෙනකොට මාකටිං එතික්ස් කියන සබ්ජෙක්ට් එකේ සෙෂන් 3ක් කතා කරලා ඉවරයි. දැන් මේන්ම ෆෝකස් එක අපිට තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්විස් එකක් තියෙනවා. මම හිතන්නේ මාර්තු මාසේ දෙවනි සතියේ මුල් භාගයේදී. මට මතක විදිහට මාර්තු 8 සහ 11 කියන දවස් දෙකේ තමයි මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්විස් එක තියෙන්නේ. එතකොට ඒ ඔන්ලයින් ක්විස් එකට ෆේස් කරන්න නම් ඔගොල්ලෝ මේන්ලි සෙෂන්ස් කීපයක් කවර් කරගෙන තියෙන්න ඕනේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම මේ වෙනකොට අපි ඔයගොල්ලන්ට සෙෂන් 1 එක, සෙෂන් 2 එක සහ සෙෂන් 3 එක වැඩි වෙලාවක් අරගෙන කතා කරලා ඉවර කරලා තියෙනවා. එතකොට දැන් ක්විස් එකට කලින් ඔයගොල්ලොන්ට තව ඉවර වෙන්න ඕනේ සෙෂන් 4 5 6 කියන සෙෂන් 3. එතකොට මෙතනදී දැන් අද සෙෂන් 4 එකම සම්පූර්ණයෙන් ඉවර කරලා දානවා. ලොකු වෙලාවක් යන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට ඊළඟ දවස් ඇතුළත මාකට් සෙෂන් 5 එක සහ සෙෂන් 6 එක කියන කොටස් දෙකත් ආවරණය කරනවා. ඊට පස්සේ අපි ක්විස් ටිකක් කරලා පුරුදු වෙමු. කොහොමද ක්විස් එකට මුහුණ දෙන්න ඔන්ලයින් ක්විස් එකට ෆේස් කරන්න රෙඩි වෙන්නේ කියන එක. හරි. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව ටක් ගාලා කතා කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ මේ සෙෂන් එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මම දැන් මේ කියලා දෙන්න යන කරුණු සම්බන්ධයෙන් නොපැකිලිව නොපසුබටව තියෙන ප්‍රශ්න ටික අහන්න. තේරෙන්නේ නැත්නම් මොකක් හරි තිබුණොත් එහෙම chat එකට message එකක් දාන්න නැත්නම් mic එක unmute කරලා හරි කමක් නැහැ අහන්න. So now we are going to discuss about the session 4. So topic will be the analyzing the marketing environment. So in here there are very important concept what we are calling environment. So we are not going to learn about just environment, we are going to talk about marketing environment. When you go back to the school, grade 2, grade 3, grade 4, grade 5, you all learned about environment. පරිසරය කියලා ඔයගොල්ලන්ට මේ විෂයක් තියෙන්නේ නැතිනේ. එතනදී අපි ඉගෙන ගන්නවා පරිසරය කියන්නේ අවට ඇති දෑ අපි පරිසරය කියලා හඳුන්වනවා කියලා. නේ ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙනගෙන නැති පරිසරය කියලා සබ්ජෙක්ට් එකක් මතක නම්. එතකොට ඒකම තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. හැබැයි මෙතනදී අපි බේසිකලි මේන්ලි කතා කරන්න යන්නේ අලෙවි කරන පරිසරය. හරි. ඒ කියන්නේ ව්‍යාපාරයක් ගත්තොත් පුතේ ව්‍යාපාරයක් අවට ව්‍යාපාරයේ ඇතුලේ ව්‍යාපාරයෙන් එළියේ ව්‍යාපාරයට බලපෑම් කරන නොකරන ව්‍යාපාරයට සම්බන්ධ වන නොවන සාධක සහ බලවේග ගැන තමයි අපි මේ සබ්ජෙක්ට් එකේදී මේ සෙෂන් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. හරි. So this is the definition for the marketing environment. Very easy. Marketing environment is everything which a business is being surrounded. So what is the definition? Marketing environment is everything which a business is being surrounded. හරි. marketing environment එක කියන්නේ පුතේ ව්‍යාපාරයක් අවට හරිද ව්‍යාපාරයක් ආවරණය වෙලා තියෙන ව්‍යාපාරයක් වට වෙලා තියෙන සියලුම දේවල් ව්‍යාපාර පරිසරය නැත්තම් බිස්නස් එන්වයරන්මන්ට් එක නෙමෙයි අලෙවි කරන පරිසරය මාකටිං එන්වයරන්මන්ට් එක කියලා මෙතනදී නිර්වචනය කරනවා. හරි. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මැද තියෙනවා කම්පැනි එකක්. කම්පැනි එකට ඇතුලෙන් කම්පැනි එක කියන්නේ කම්පැනි කියන්නේ ඉන්ටර්නල් කියන්නේ කම්පැනි ඇතුළත තියෙනවා ධන සහ ඍණ බලවේග කම්පැනිෙන් එළියෙනුත් තියෙනවා ඍණ සහ ධන බලවේග. මේ නිල් පාටින් කියන්නේ ධන රතු පාටින් කියන්නේ ඍණ එක. මම ඔයගොල්ලන්ට ඉස්සරහට පැහැදිලි කරන්නම්. දැනට ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ මොකද්ද මේ මාකටිං එන්වයරන්මන්ට් කියන එකට ඩෙෆිනිෂන් එක විතරයි. So what is the marketing environment? Everything. Very easy. හරි. Everything which a business is being surrounded. ව්‍යාපාරයක අවට නැත්තම් ව්‍යාපාරයක් වට වෙලා තියෙන ව්යාපාරයක් ආවරණය වෙලා තියෙන සියලුම දේවල්. හරි. everything හැමදේම ව්‍යාපාරයක් ආවරණය වෙලා තියෙන වට වෙලා තියෙන අපි කියනවා මාකටිං එන්වයරන්මන්ට් එක කියලා. හරි. එතකොට මෙන්න මෙතන මේක ඉතාමත් වැදගත් පාර්ට් එකක්. හරි.
හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද මේ ව්‍යාපාර කියන්නේ අලෙවි කරන පරිසරය නැත්තම් මාකටිං එන්වයරන්මන්ට් එක අපිට කැටගරයිස් කරන්න පුළුවන් කොහොමද කියන එක. විවිධ ආකාර. So now we are going to learn about how we can be categorize the marketing environment in different ways. So there are mainly three type of categorizations based on different concepts. So mainly there are three categorizations. So first one is marketing environment. We can categorize internal environment and external environment. Sorry. So in here we can categorize marketing environment into two parts: internal environment, external environment. So when come to the internal environment, internal environment and external environment. Then another categorization there is micro environment and macro environment. And also there is another categorization, third categorization, controllable environment and uncontrollable environment. So these are the main three categorizations for the marketing environment. So මේ ටික ළමයි මතක තියාගන්න. මේව මම ඉස්සරහට දැන් මේ ස්ලයිඩ් වලට ඉස්සරහට යනකොට මම එක්ස්ප්ලেইন කරනවා. දැනට මතක තියාගන්න. එතකොට අපිට දැන් ඔන්න ඔයගොල්ලෝ ඔළුවේ දේවල් දෙකක් තියෙන්න ඕනේ. මොකද්ද මාකටිං එන්වයරන්මන්ට් එක කියන්නේ සහ මොනවද මාකටිං එන්වයරන්මන්ට් එක අපිට කැටගරයිස් කරන්න පුළුවන් ආකාර තුන. එකක් අපිට මාකටිං එන්වයරන්මන්ට් එක ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක කියලා අපිට කැටගරයිස් කරන්න පුළුවන්. අනිත් එක මොකද්ද? මයික්‍රෝ එන්වයරන්මන්ට් එක මැක්‍රෝ එන්වයරන්මන්ට් එක කියලා අපිට කැටගරයිස් කරන්න පුළුවන්. අනිත් එක තමයි අපිට කන්ට්‍රෝලබල් එන්වයරන්මන්ට් එක නැත්නම් අන්කන්ට්‍රෝලබල් එන්වයරන්මන්ට් එක කියලා කැටගරයිස් කරන්න පුළුවන්. ඔන්න ඔය තුන තමයි දැන් උගලන්ගේ ඔළුවේ තියෙන්න ඕන ඔය දෙක. ඔය කරුණු දෙක. කොහොම මොකද්ද මාකටිං එන්වයරන්මන්ට් එක කියන්නේ සහ කොහොමද අපිට මාකටිං එන්වයරන්මන්ට් එක කැටගරයිස් කරන්න පුළුවන්. හරි. මුලින්ම අපි බලනවා මාකටිං එන්වයරන්මන්ට් එක ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියන දෙකට කඩලා. හරි. හරි. පුතේ මාකටිං එන්වයරන්මන්ට් එක ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියන දෙකට කඩන්නේ ව්‍යාපාරය තුල නැත්නම් බිස්නස් එක තුල තියෙන පරිසරය සහ බිස්නස් එකෙන් එළිය තියෙන පරිසරය කියන සාධක දෙක. හරි. ව්‍යාපාරය තුල හරිද? ව්‍යාපාරයට ඍජුව බලපෑම් කරන්න පුළුවන්. හරිද? ව්‍යාපාරයට ඍජුව බලපෑම් කරන්න පුළුවන් සාධක සහ බලවේගවල එකතුවට අපි කියනවා ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියලා. හරිද? ව්‍යාපාරය තුල තියෙන්නේ මේ පරිසරය ව්‍යාපාරයට ඍජුව බලපෑම් කරන්න පුළුවන්. හරිද? හරිද? ව්‍යාපාරයට යම් තාක් දුරට පාලනය කරන්න පුළුවන් පරිසරය තමයි මේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියලා කියන්නේ. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක ගත්තොත් පුතේ හරි එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන එක මෙන්න මෙහෙම කාරණා දෙකක් තියෙනවා මේකේ. හරිද? ඒ කියන්නේ මම මෙහෙම නිකන් ඔයගොල්ලන්ට ඇදලා පෙන්නන්නම්. හරි. මෙන්න මේ කෑල්ල තමා පුතේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක. හරි. ඊට පස්සේ මම මේ අනිත් පාටින් පාට කරන කෑල්ල තමා මේකේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක. හරි. අපි මුලින්ම ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකට අවධානය යොමු කරමු. හරි. මොකක්ද ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ? ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ පුතේ ව්‍යාපාරය තුල ව්‍යාපාරය ඇතුලේ ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයට ඍජුව බලපෑම් කරන්න පුළුවන් ව්‍යාපාරයට පාලනය කළ හැකි පරිසර පද්ධතියට අපි කියනවා පුතේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියලා. මේන් පොයින්ට්ස් කීපයයි. හරිද? in the business and this is controllable. ඉන්ටර්නල් එන්වයරන්මන්ට් කියන එක පුතේ කොහොමද ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙන්නේ? ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. හරි. ව්‍යාපාරයට ශක්තියින් හා
දුර්වලතා ඇති කරන හරි පරිසර බලවේගයට අපි කියන ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියලා. හරි එතකොට ඕකේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම තමයි මම ඔය කැලල පැහැදිලි කරලා දෙන්න යන්නේ. පුතේ ව්‍යාපාරයේ දැන් අපිට අලෙවිකරණ පරිසරය කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. අපි මේකෙදි තේරුම් ගන්න ඕන කැලලක් තමයි මේ අභ්‍යන්තර පරිසරය තුලින් අපිට ඇති වෙනවා ශක්තියින් සහ දුර්වලතා, strength සහ weaknesses. බාහිර පරිසරයෙන් අපිට ඇති වෙනවා අවස්ථා හා තර්ජන. එතකොට මොකද්ද වෙන්නේ? ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකෙන් අපිට එනවා මොනවද පුතේ? ශක්තියින් සහ දුර්වලතා. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකෙන් එනවා අපිට අවස්ථා, opportunities සහ තර්ජන, threatens. හරි. ඕකත් ඔළුවේ තියාගන්නකො. දැන් ඔයගොල්ලන්ට මම මුලින් කියපු ඔක්කොම මතක් කරගන්න. දැන් අපි මෙන්න මේක ඔළුවට දාගන්න ඕනේ. අලෙවිකරණ පරිසරයේ කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඉන්ටර්නල්, එක්ස්ටර්නල්. ඉන්ටර්නල් කියන්නේ අභ්‍යන්තර පරිසරය, එක්ස්ටර්නල් කියන්නේ බාහිර පරිසරය. අපි ස්පෙસિෆිකලි පැහැදිලි කරගත්තා ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ගැන. ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ මොකද? ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ අංක එක ඔයගොල්ලෝ කොහොමද ලියන්න ඕනේ? ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන. ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙන්නේ මේ පරිසරය ව්‍යාපාරය ඇතුලේ තියෙන්නේ. මේ ව්‍යාපාර පරිසරය ව්‍යාපාරය ඇතුලේ තියෙන පරිසරය. හරි. මේක ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. හරි. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයට ශක්තියින් සහ අවස්ථා උදා කරලා දෙන ශක්තියින් සහ දුර්වලතා උදා කරන ව්‍යාපාර පරිසරයට අපි කියන පුතේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියලා. හරි. එතකොට මොනවද කවුද ඉන්නේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ඇතුලේ? CEO ප්‍රධාන විධායක නිලධාරීවරයා, කළමනාකරුවන්, සේවකයන්, ආයතන සංස්කෘතිය. හරි. ආයතනයේ තියෙන සම්පත්තික ඔය ඔක්කොම තියෙන පුතේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ඇතුලේ. ඔය ඔක්කොම අදාළ වෙන්නේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ තියෙන ෆැක්ටර්ස් වලට, සාධක වලට. එතකොට කොහොමද ශක්තියින් දුර්වලතා වෙන්නේ? පුතේ ව්‍යාපාරයේ දක්ෂ කළමනාකරුවන් ඉන්නවා කියන්නේ ව්‍යාපාරයට හොඳ ස්ට්‍රෙන්ත් එකක්. ව්‍යාපාරයට දක්ෂ සේවකයෝ, පුහුණු සේවකයෝ ඉන්නවා කියන්නේ ව්‍යාපාරයට හොඳ ස්ට්‍රෙන්ත් එකක්. ව්‍යාපාරයේ හරි වෙලාවට තීරණ ගන්න, හරි කෙලින් වැඩ කරන, හරි මානුෂීය නායකෙක් CEO කෙනෙක් ඉන්නවා කියන ව්‍යාපාරයට ශක්තිය. ඒතර ඕකෙම අනිත් පැත්ත තමයි ව්‍යාපාරයේ දුර්වලතා. හොඳ දක්ෂ විධායක නිලධාරී කෙනෙක් නැත්තම්, දක්ෂ කළමනාකරුවෝ නැත්තම්, ආයතනයේ සේවකය දුර්වල නම්, ආයතනයට ප්‍රමාණවත් පරිදි සම්පත් නැත්තම්, හරි හරි ආයතනයට ප්‍රමාණවත් පරිදි සම්පත් නැත්තම්, හරි අන්න ඒක ආයතනයේ දුර්වලතාව. හරි එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙච්චරයි. ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි අලෙවිකරණ පරිසරයේ කොටස් දෙකයි අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය. So when come to the internal environment there are two things, strength and weaknesses. So those are generating throughout the internal environment. So when come to the internal environment there are few factors in the internal environment: CEO, managers, employees, company resources, company system, company culture. ඔය ඔක්කොම අදාළ වෙන්නේ පුතේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ. එතකොට ඕක හොඳ වෙනකොට එක ශක්තියක් වෙනවා. ඕක නරක පැත්තට යනකොට එක දුර්වලතාවයක් වෙනවා. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඊළඟ දෙක තමයි ඊළඟදී ඕගොල්ලන්ට බැරි වෙලා හරි ආයතනයේ අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි. ෆ්‍රේම්වර්ක් දෙකක් තමයි පුතේ යටින් දීලා තියෙන්නේ. වැලියු චේන් ඇනලිසිස් එක ඔයගොල්ලෝ ඔල්රෙඩි දන්නවා. වැලියු චේන් ඇනලිසිස් එක අනිත් එක තමයි McKinseyගේ 7S ෆ්‍රේම්වර්ක් එක. හරි. 7S ෆ්‍රේම්වර්ක් එක. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේකේ controllable variable තියෙනවා 7P's 4P's කියන්නේ අපිට control කරන්න පුළුවන් දේවල්. හරි ඒකයි ඒක දාලා තියෙන්නේ. කියන්නේ ව්‍යාපාරයේ product එක, price එක, place එක, මිනිස්සු ප්‍රමෝෂන්ස් ටික ප්‍රොසෙස් ටික අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේ. ඒවා තියෙන ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ හින්දා. කියන්නේ 7P's ඒවා 4P's ඒවා කියන්නේ ප්‍රොඩක්ට් එක, ප්ලේස් එක, ප්‍රයිස් එක, ප්‍රොමෝෂන් එක ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වේරියබල්ස්. සහ මේක ඇතුලේ ඉන්න CEO, මැනේජර්, එම්ප්ලොයිස්ලා අපිට ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. හිතන්නකෝ හරි මැනේජර් කියන්නේ මැනේජර් හරියට වැඩ කරන්නේ නැත්නම් කම්පැනිට පුළුවන් මැනේජර් වයින් කරලා දාන්න. නේ? කියන්නේ ව්‍යාපාරයට පුළුවන්
තමන්ගේ ඇතුලේ ඉන්න මේ ෆැක්ටර්ස් ටික පාලනය කරන්න. සේවකයෙක් හරියට වැඩ කරන්නේ නැත්නම් එයාව අයින් කරලා දාන්න පුළුවන්. දක්ෂ සේවකයෝ ගන්න පුළුවන්. දක්ෂ මැනේජර්ස්ලා ගන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ මේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන එක බිස්නස් එකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් පුතේ. එතකොට මේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රේම්වර්ක්ස් දෙකක් තමයි වැලියු චේන් ඇනලිසිස් එකයි මෙකන්සීගේ 7S ෆ්‍රේම්වර්ක් එකයි. වැලියු චේන් ඇනලිසිස් එක නම් ඔයගොල්ලන්ට මතක ඇති. නේ ඒක අපි කතා කරගත්තා ප්‍රයිමරි සහ සෙකන්ඩරි ඇක්ටිවිටීස් තියෙනවා. මම ඒවලට ඒ රෙකෝඩින් එකේදී ඔයගොල්ලන්ට කිව්වා කොහොමද බිස්නස් එක ප්‍රයිමරි ඇක්ටිවිටීස් සෙකන්ඩරි ඇක්ටිවිටීස් අපි රිෆයින් කරගන්න කියලා. ඒක බැලුවේ නැත්තම් මම ආයෙ ඒක මෙතනදී කියලා දෙන්නේ නැහැ. ඒක බලන්න. මොකද වෙලාව අපරාධ හින්දා. එතකොට මෙකන්සීගේ 7S ෆ්‍රේම්වර්ක් එකත් පුතේ එහෙම එකක්. මේක ෂෙයාර්ඩ් වැලියුස්. ඒ කියන්නේ මේකේ පළවෙනි වචනේ පටන් ගන්න S අකුරෙන් හින්දා තමයි මේක 7S කියලා නම් කරලා තියෙන්නේ. හරි. මේ ෆ්‍රේම්වර්ක් එකේදී කියන්නේ පුතේ මෙන්න මේ හත හරහා බිස්නස් එක අපිට එවලුවේට් කරන්න නැත්නම් ඇනලයිස් කරන්න පුළුවන්. හරිද? මොකද්ද පළවෙනි එක? ස්ට්‍රක්චර් S එක. පළවෙනි S එක ස්ට්‍රක්චර් එක. කියන්නේ බිස්නස් එකේ පුතේ ස්ට්‍රක්චර් එක. තීරණ ගන්නෙ කොහොමද? හරි. වැඩ බෙදෙන්නේ කොහොමද? මේක මේ මොනවද සේවකයෝ අතර මේ බලය සහ වගකීම් බෙදලා ගිහිල්ලා තියෙන්නේ කොහොමද? කාර්යයන් බෙදලා ගිහිල්ලා තියෙන්නේ කොහොමද? ඒක තමයි ස්ට්‍රක්චර් එක. සිස්ටම්ස් කියන්නේ බිස්නස් එක ඇතුළේ තියෙන සිස්ටම්ස් මොනවද? අපි පාවිච්චි කරන ටෙක්නොලොජිස් මොනවද? අපි පාවිච්චි කරන ප්‍රොසෙසර්ස් මොනවද? ඒක. ස්ටයිල් කියන්නේ අපේ බිස්නස් එකේ තියෙන කල්චර් එක මොකද්ද? හරි. අපේ බිස්නස් එකේ තියෙන කල්චර් එක මොකද්ද කියන්නේ? ස්ටාෆ් කියන්නේ අන් එම්ප්ලොයිස්ලා. හරිද? බිස්නස් එක ඇතුලේ අපේ ඉන්න සේවකයෝ කොච්චර දක්ෂද? අපේ සේවකයන්ගේ තියෙන ශක්තියින් මොනවද? දුර්වලතාවයන් මොනවද? ඒක. ස්කිල්ස්. ඒ කියන්නේ අපේ බිස්නස් එක ඇතුලේ තියෙන මානව සම්පතේ තියෙන විශේෂත්වය මොකක්ද? අපි යූස් කරන ස්කිල්ස් මොනවද? ස්ට්‍රැටජි. හරි. අපි ගන්න විධි ක්‍රියාමාර්ග මොනවද? ඊට පස්සේ ෂෙයාර්ඩ් වැලියුස්. අපි අගය කරන වැලියුස් මොනවද? අන්න ඔය ඕක මෙකන්සීස්ගේ 7S ෆ්‍රේම්වර්ක් එක. අපිට ඔක ඉස්සරහට කතා කරන්නත් තියෙනවා. හැබැයි මම මෙතනදී ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මේක චුට්ටක් සර්ච් කරලා විස්තර පොඩ්ඩක් හොයාගන්න පුතේ. මම මේක කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේක ඔයගොල්ලන් ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක්. මෙකන්සීගේ 7S ෆ්‍රේම්වර්ක් එක මේක විභාගෙට එනවා. හරි. වැලියු චේන් ඇනලිසිස් එකක් එනවා. මෙකන්සීගේ 7S ෆ්‍රේම්වර්ක් එකක් එනවා. හැබැයි අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ අපිට මේවා යූස් කරන්න පුළුවන්. හරි. අපිට මේ මෙකන්සීස්ගේ 7S ෆ්‍රේම්වර්ක් එක යූස් කරන්න පුළුවන් ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක එක්ස්ප්ලේන් කරන්න. වැලියු චේන් ඇනලිසිස් එක යූස් කරන්න පුළුවන් ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක එක්ස්ප්ලේන් කරන්න, ඇනලයිස් කරන්න. ඒකද අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ෆ්‍රේම්වර්ක් දෙකෙන්ම ඇනලයිස් වෙන්නේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක. කියන්නේ මේ ෆ්‍රේම්වර්ක් දෙකෙන්ම පුතේ එළියට පෙන්වන්නේ ව්‍යාපාරයේ ඇතුළත පරිසරය ගැන විතරයි. හරි. ඕකේ. දැන් ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ගැන මම දේවල් කීපයක් කිව්වා. මම පැහැදිලි කරා මොකක්ද ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ. ඒකේ ශක්තියින් හා දුර්වලතා ඇති වෙනවා. ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක අපිට fully 100% control කරන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ තමයි 4Ps 7Ps තියෙන්නේ. ඒවා අපි තමයි හදන්නේ බිස්නස් එකෙන්. ඉතින් ඒවා අපිට නිකම්ම control කරන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ තියෙන තව factors තමයි CEOsලා, managersලා, employeesලා, ව්‍යාපාරයේ තියෙන සම්පත්තික, ව්‍යාපාරයේ තියෙන culture එක, ව්‍යාපාරයේ තියෙන ආයතනික සංස්කෘතිය, ආයතනික සංවිධානය ඔක්කොම ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකට අදාළ ෆැක්ටර්ස්. ඊට පස්සේ ලක්මාලි ගුටි කනවා මගෙන් දැන් ස්ක්‍රීන් එක ඇන්දෝ. හායි. හරි. ඊළඟට කිව්වා මම ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක අපිට එක්ස්ප්ලේන් කරන්න, ඇනලයිස් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් දෙකක් තියෙනවා. වැලියු චේන් ඇනලිසිස් එකයි මෙකන්සීස්ගේ 7S ෆ්‍රේම්වර්ක් එකයි. වැලියු චේන් ඇනලිසිස් එක පුතේ මම ඉන් ඩීටේල් පැහැදිලි කරලා තියෙන්නේ. මේක මොකද විභාගෙට එනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා මම මේක ඉන් ඩීටේල් පැහැදිලි කරලා තියෙන්නේ කලින් වීඩියෝ එකක. ඒක බලන්න. හරි. ඊළඟ මෙකන්සීගේ 7S ෆ්‍රේම්වර්ක් එක මම දැන් ඒක නිකන් උඩින් පල්ලෙන් කියලා දුන්නා. මේක ඕගොල්ලෝ හොයන්න ඕන කාරණාව. 7S ෆ්‍රේම්වර්ක් එක. කවුද මෙකන්සී කියන්නේ? මොකද්ද මේකේ තියෙන කතාව? මොකද්ද මේ 7S ෆ්‍රේම්වර්ක් එක? මොකද්ද මේකෙන් වෙන්නේ? homework එක බලන්න ඕන. හරි. ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක පුතේ ওই ටික තමයි තියෙන්නේ. හරි ලේසි. ඊළඟට අපි යනවා එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකට. හරි. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකට ගියාම මෙන්න මේ කාරණාව තමයි මට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තියෙන්නේ. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ පුතේ ව්‍යාපාරයෙන් එළියේ තියෙන පරිසරය. දැන් ව්‍යාපාරයේ ඇතුලේ තියෙන පරිසරය හරි ලේසියිනේ. බිස්නස් එක ඇතුලේ මොනවද තියෙන්නේ පුතේ? CEO ඉඳගෙන ඉන්නවා. සේවකයෝ ටික ඉන්නවා.
ආයතනයේ තියෙන යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ඒ ටික තියෙනවා. ආයතනයේ කල්චර් එක තියෙනවා. හරි. ඊට පස්සේ ආයතනයේ සංවිධාන ව්‍යුහය තියෙනවා. හරි. ඔය ටික ඔක්කොම ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක. එහෙනම් ඔතනින් එළියේ තියෙන ඔක්කොම තමා පුතේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක වෙන්නේ. හැබැයි මේකේ කාරණා කීපයක් තියෙනවා. මෙන්න මෙහෙම. දැන් ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක හරි. මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම් කොහොමද? හරි ටක් ගාලා පුතේ වයිට් බෝඩ් එකට එන්නකෝ. මයි වයිට් බෝඩ් කියලා ඇති ඒක ටක් ගාලා එන්න. එපා මයි වයිට් බෝඩ් ඕනේ නැහැ. කතන්දරයක් ඒක. හරි. ස්ක්‍රීන් එක පේනවා ඉතින් හැමෝටම. හරි මෙහෙම හිතන්නකෝ. ඔන්න පුතේ මගේ බිස්නස් එක තියෙනවා මේක. හරි. එතකොට මේ බිස්නස් එක ඇතුලේ තියෙන පරිසරයට මොකක්ද අපි කියන්නේ? මොකක්ද ඒකට අපි කියන්නේ? බිස්නස් එක ඇතුලේ තියෙන පරිසරයට අපි මොකක්ද කියන්නේ? ටක් ගාලා උත්තර ඕනේ මට. ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක. එතකොට මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේක සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. එතකොට මේකෙන් ශක්තියින් සහ දුර්වලතා ඇති වෙනවා. සහ මේක අපිට ඇනලයිස් කරන්න McKinseyගේ 7S framework එක ඒ වගේම value chain analysis එක use කරන්න පුළුවන්. හරි. සහ මේක ඇතුලේ ඉන්නවා ආයතනයේ ප්‍රධානියා, සේවකයෝ, ආයතනයේ සම්පට්ටික සංවිධාන ව්‍යුහය ඕකෙන්නේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකට. හරි. ඊළඟට තව පරිසරයක් තියෙනවා පුතේ ව්‍යාපාරයට ආසන්නයි. මෙයා තියෙන්නේ ව්‍යාපාරයට ආසන්නයෙන්. හරි. හැබැයි ව්‍යාපාරයෙන් එළියේ. හරි. ව්‍යාපාරයට ආසන්නයේ හැබැයි ව්‍යාපාරයෙන් එළියේ. මේක යම්තාක් දුරට ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. හරි. මේක යම්තාක් දුරට පාලනය කරන්න පුළුවන්. මම ඒකට නමක් දානවා එක්ස්ටර්නල් 1 කියලා. මේ ව්‍යාපාරයේ තියෙන මෙන්න මේ පරිසරයේ තියෙන විශේෂත්වය පුතේ මේක ව්‍යාපාරයට ගොඩක් ළඟින් තියෙන්නේ. හරි. මේක ව්‍යාපාරයට ගොඩක් ළඟින් තියෙන්නේ. හැබැයි මේක අයිති වෙන්නේ බාහිර පරිසරයට. මේ පරිසරය පුතේ මෙන්න මේ ව්‍යාපාරයට ළඟින් තියෙන පරිසරය ව්‍යාපාරයට යම්තාක් දුරකට තමා පාලනය කරන්න පුළුවන්. 100% පාලනය කරන්න බෑ. හැබැයි ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක 100% පාලනය කරන්න පුළුවන්. මේක පාලනය කරන්න පුළුවන් යම්තාක් දුරකට විතරයි පුතේ. මේක පාලනය කරන්න පුළුවන් යම්තාක් දුරකට විතරයි. හැබැයි මේක 100% පාලනය කරන්න පුළුවන්. මේ පරිසරයේ තියෙන විශේෂත්වය එතකොට මේක බාහිර පරිසරයක්නේ. එතකොට ඒකෙන් ඇති වෙන්නේ අවස්ථා හා තර්ජන. හරි. ඒ පරිසරයෙන් අපිට නිර්මාණය වෙන්නේ අවස්ථා හා තර්ජන. මේ පරිසරයේ ඉන්න කට්ටිය තමයි පුතේ මේක ඉන්න බලවේග ටික තමා පාරිභෝගිකයෝ, රජය, සැපයුම්කරුවෝ, බැංකු, තරඟකරුවෝ ඒ ඔක්කොම ඉන්නේ පුතේ මෙන්න මේ පරිසරය ඇතුලේ. මේ එක්ස්ටර්නල් 1 කියන පරිසරය ඇතුලේ.
හරි ඊළඟට දැන් මේකෙන් ඉන්ටර්නල් පරිසරයෙන් අපිට උදාවෙන්න පුතේ අවස්ථාහ තර්ජන සොරි මේ ශක්තිීන් හදුරුවලතා ඊළඟ පරිසරය තම එක්ස්ටර්නල් වන් කියන එක හරි ඒ පරිසරය යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන් 100% පාලනය කරන්න බැහැ හරි එක ඉන්න බලවේග ටික කවුද පාරිභෝගිකයෝ රජය තරඟකරුවෝ සැපයුම්කරුවෝ බැංකු ඔය ටික ඉන්නේ එක්ස්ටර්නල් වන් කියන එක මේ ගොල්ලෝ ඉන්නේ අපේ ව්‍යාපාරයට ආසන්නයි අපිට යම්තාක් දුරකට තමයි ඒගොල්ලන්ට බලපෑම් කරන්න පුළුවන් 100% බලපෑම් කරන්න බෑ දැන් බිස්නස් එකට පුළුවන් පුතේ තමන්ගේ සේවකයෙක්ව සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න ඒ කියන්නේ බිස්නස් එකට පුළුවන් සේවකයාව සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න ඒ කියන්නේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකට 100% බලපෑම් කරන්න පුළුවන් හැබැයි පුතේ බිස්නස් එකට පුළුවන්ද පාරිභෝගිකයාට 100% බලපෑම් කරන්න බෑ පාරිභෝගිකයාට 100% බලපෑම් කරන්න බෑ පුතේ බිස්නස් එකට යම්තාක් දුරකට බලපෑම් කරන්න පුළුවන් කොහොමද බලපෑම් කරන්නේ පාරිභෝගිකයා වෙනදාට අපෙන් ගන්නවා හාල් කිලෝ දෙකක් එතකොට හාල් කිලෝ එක මිල 100යි අපි මිල 150 කරනවා එතකොට පුතේ පාරිභෝගිකයා සමහර විට ගන්න ප්‍රමාණය අඩු කරනවා තේරෙනවද අපි හිතනවා එහෙනම් යාට සම්පූර්ණයෙන් බලපෑම් කරන්න පුළුවන් කියලා අපි තව මිල වැඩි කරොත් එයා අපෙන් ගන්න එක නවත්තන එක විතරයි පුතේ වෙන්නේ එයාට 100% බලපෑමක් වෙන්නේ නැහැ හරි සැපයුම්කරුවන්ටත් එහෙමයි අපිට සැපයුම්කරුවන්ට පුතේ 100%ක බලපෑමක් කරන්න බෑ ඒගොල්ලෝ අපිට බලපෑම් කරන හැමුණු හරි මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා ඊළඟට මේ පරිසරයට එළියෙන් තියෙන පුතේ තව පරිසරයක් හරි වෙන පාටක් ගමු ඒකට රෝස පාට මේ පරිසරයට මම නම දානවා පුතේ එක්ස්ටර්නල් 2 කියලා මේ පරිසරයේ තියෙන විශේෂත්වය මේක කිසිසේත්ම පාලනය කරන්න බෑ පුතේ මේ පරිසරය ව්‍යාපාරයට කිසිසේත්ම පාලනය කරන්න බෑ හරියට බැලුවොත් මේ පරිසරයේ සිදුවන වෙනස්කම් හින්දා සමස්ත කර්මාන්තයේම වෙනස්කම් වෙනවා පුතේ හරිද උදාහරණයක් විදිහට හිතන්නකෝ මම ඉන්නේ සපත් මගේ බිස්නස් එක මෙන්න මේ ඇතුලේ තියෙන රතු පාට බිස්නස් එක සපත්තු බිස්නස් එක මගේ බිස්නස් එක සපත්තු බිස්නස් එක හරි එතකොට මගේ සේවකයෙක්ව මම වැඩ يعني මගේ බිස්නස් එකේ සපත්තු බිස්නස් එකේ වැඩ කර කර හිටපු සේවකයෙක්ව මම අයින් කරනවා ඒ කියන්නේ මම ඔන්න අභ්‍යන්තර පරිසරයට 100%ක බලපෑමක් කරා ඊට පස්සේ මම සපත්තු වල මිල වැඩි කරනවා එතකොට මොකද වෙන්නේ මම ඔන්න බාහිර පරිසරයේ ඉන්න පාරිභෝගිකයන්ට යම් බලපෑමක් කරා හරි හැබැයි මම වගේ කරන වෙනස්කම් වලින් මේ එක්ස්ටර්නල් පරිසර එක්ස්ටර්නල් 2 කියන එකට පුතේ කිසිම බලපෑමක් කරන්න බෑ මොකද ඒ පරිසරයේ තියෙන බලවේග ටික අපිට තමයි බලපෑම් කරන්නේ මම ඔයගලන්ට මේ බලවේග ටික කතා කරනකොට පෙන්නන්නම් මම හිතනවා මේ කැලල ක්ලියර් වෙන්නේ නැති කියලා හරි හරි ඒ කියන්නේ පුතේ බලන්න දැන් එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේ ඒ විදිහට බැලුවොත් අපිට කයලි දෙකකට බෙදන්න පුළුවන් හරි ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක අපි දැන් මේ වර්ගීකරණයේදී කියන එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක කන්ට්‍රෝල් කරන්න බෑ කියලා. ඒ කියන්නේ මෙන්න මේවත් කන්ට්‍රෝල් කරන්න බෑ කියන ගණයට තමයි වැටෙන්නේ. හරි? මෙන්න මේ වර්ගීකරණයේ යටතේ. මෙන්න මේ ටිකත් කන්ට්‍රෝල් කරන්න බෑ කියන වර්ගීකරණයට තමයි වැටෙන්නේ. මේ වර්ගීකරණයේ යටතේ. හැබැයි පුතේ ඒක ඇත්තම හරියටම බැලුවොත් මේකේ අම්තාක් දුරට පාලනය කරන්න පුළුවන්. ඒක මම ඊළඟ වර්ගීකරණයේදී ඔයගොල්ලන්ට කියන්නම්. දැනට ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියන දෙක විදිහට කියන්නේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියන එක බෙදෙන්නේ පුතේ අදාළ සාධකයේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියන එක මත. අදාළ සාධකයේ හෝ බලවේගයේ ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරය තුල නම් ඒක ඉන්ටර්නල් එන්වයරන්මන්ට් විදිහටත් අදාළ සාධකයේ හෝ බලවේගයේ ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාර පරිසරයෙන් එළිය නම් ඒ කියන්නේ ව්‍යාපාරයෙන් එළිය නම් ඒක එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේ බලවේගයක් විදිහට අපි සලකනවා. හරි. එතකොට මම අර කතා කරපු එක්ස්ටර්නල් 1 එකේ තියෙන ටික තමයි මේ තියෙන්නේ. කියන්නේ මේවා ටික පුතේ ව්‍යාපාරයට මෙන්න මේ ටික ව්‍යාපාරයට ඉතාමත් ළඟින් තමයි තියෙන්නේ. මේවා
ව්‍යාපාරයට මේවට බලපෑම් කරන්න බෑ මේව තමා ව්‍යාපාරයට බලපෑම් කරන්න පුතේ ඒ කියන්නේ මෙන්න මේ දේශපාලන පරිසරය ආර්ථික පරිසරය සාමාජීය පරිසරය තාක්ෂණික පරිසරය ස්වභාවික පරිසරය නීතිමය පරිසරය තමා එක්ස්ටර්නල් 2 කියන එන්වයරන්මන්ට් එකට වැටෙන්නේ මේවා තියෙන පුතේ බලවේග දේශපාලනික බලවේගය මේවා සාධක කස්ටමර් සප්ලයර්ස් කම්පියුටර්ස් පබ්ලික් ඉන්ටර්මීඩියට්ස් කියන සාධක මේවා පුතේ බලවේග එතකොට එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක බාහිර පරිසරය සමන්විත වෙනවා සාධක සහ බලවේග වලින් හරි එතකොට අපි දැන් මේ වර්ගීකරණය යටතේ කියන්නේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියන එක වර්ග කරන්නේ කොහොමද පුතේ ව්‍යාපාරය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක ඉන්ටර්නල් එන්වයරන්මන්ට් ව්‍යාපාරයෙන් එළිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එතකොට එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකත් තව කැලි දෙකකට කඩලා තියෙනවා ව්‍යාපාරයට ටිකක් ක්ලෝස් රිලේටඩ් මේක ව්‍යාපාරයට ක්ලෝස් නෑ පෙස්ටල් කියන ටික එතකොට එහෙම තමයි ඒක කැලි දෙකකට කඩලා තියෙන්නේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියන එක හරි එතකොට පුතේ මේක අපි තේරුම් ගන්න ඕන දේ තමා අභ්‍යන්තර පරිසරයෙන් ශක්තියින් සහ දුර්වලතා බාහිර පරිසරයෙන් අවස්ථා හා තර්ජනත් නිර්මාණය වෙනවා හරි එතකොට මේ තියෙන්නේ දේශපාලන බලවේගය ආර්ථික බලවේග සමාජ්‍ය බලවේග තාක්ෂණික බලවේග ස්වභාවික බලවේග සහ ලීගල් පෙස්ටල් කියන එක පෙස්ටල් PESTEL පෙස්ටල් මුල් අකුරු ටිකෙන් තමයි පෙස්ටල් ඇනලිසිස් එක. ඒතර ව්‍යාපාරයේ පෙස්ටල් ඇනලිසිස් එකක් කරන්න කිව්වොත් අපි මොකද කරන්න ඕනේ පුතේ? අදාළ ව්‍යාපාරයට සම්බන්ධ දේශපාලන පරිසරය ඇනලයිස් කරන්න ඕනේ. ආර්ථික පරිසරය ඇනලයිස් කරන්න ඕනේ. සමාජීය පරිසරය ඇනලයිස් කරන්න ඕනේ. තාක්ෂණික පරිසරය ඇනලයිස් කරන්න ඕනේ. එන්වයරන්මන්ටල් නැත්නම් ස්වභාවික පරිසරය ඇනලයිස් කරන්න ඕනේ. නෛතික පරිසරය ඇනලයිස් කරන්න ඕනේ. හරි. මං දැන් ඔයගලන්ට මේ අපි තාම ඉන්න පුතේ මේ එක සෙග්මන්ට් එක විතරයි يعني මේ අලෙවි කරන පරිසරය අපිට බෙදන්න පුළුවන් එක ආකාරයක් ගැන විතරයි අපි තාම මේ කතා කර ඉන්නේ. හරි මම ආයෙ පොඩ්ඩක් එක මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න. දැන් අපි කතා කරපු එක ඔන්න පළවෙනි එක. අපිට කොහොමද මේ පළවෙනි එක යටතේ බෙදන්න පුළුවන්? මේක අපි සලකා බලන සාධකයේ කොහොමද? ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? කියන්නේ අදාළ සාධකය හෝ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියන එක මත තමයි අපි මේ වර්ගීකරණයට යන්නේ. හරි කියන්නේ ප්ලේස් එක හරි කියන්නේ ඔපරේෂනල් පොයින්ට් එක එතකොට ඒ අනුව පුතේ අපිට කෑලි දෙකකට කඩන්න පුළුවන් පළවෙනි එක මොකද්ද ඉන්ටර්නල් දෙවෙනි එක මොකද්ද අපි ඉගෙන ගත්තා එක්ස්ටර්නල් එතකොට ඉන්ටර්නල් කිව්වේ මොකද්ද මේ සාධක ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරය ඇතුලේ මොනවද උදාහරණ ටක් ගාලා කියන්න බලන්න CEO නේ CEO ඊට පස්සේ මැනේජර්ස්ලා ඊට පස්සේ එම්ප්ලොයිස්ලා තව මොනවද කම්පැනි කල්චර් එක කම්පැනි රිසෝසස් ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර ටික වාහන ටික ඊට පස්සේ කම්පැනි සිස්ටම් එක කම්පැනි තියෙන පද්ධතිය ඕව තමයි ඉන්ටර්නල් එක්ස්ටර්නල් වලට මොනවද දෙන්නේ එක්ස්ටර්නල් එක අපිට තව කෑලි දෙකකට බෙදන්න පුළුවන් පුතේනේ කොහොමද කෑලි දෙකකට බෙදන්නේ එක්ස්ටර්නල් එක ව්‍යාපාරයට ළඟම කියන්නේ බාහිර පරිසරයේ තියෙන්නේ කියන්නේ මේක බාහිර ව්‍යාපාරයෙන් එළියේ හැබැයි ව්‍යාපාරයට ටිකක් කිට්ටුයි ව්‍යාපාරයට කිට්ටු නැති ඒතර ව්‍යාපාරය ළඟ හැබැයි කියන්නේ ව්‍යාපාරයෙන් එළියේ හැබැයි ව්‍යාපාරයට එච්චර කිට්ටු නැහැ හරි මොනවද ඒ කොටසට එන්නේ කස්ටමර්ස්ලා හරිද වෙන්ඩර්ස්ලා සප්ලයර්ස්ලා ගවර්න්මන්ට් එක පස්සේ කම්පිටිටර්ස්ලා හරි ඔය කොටස තමයි
එතකොට මේගොල්ලෝ මේ එක්ස්ටර්නල් මේගොල්ලෝ ඉන්න පරිසරය කියන්නේ මේ මෙන්න මෙතනින් එහා ටික පුතේ හරිද? කියන්නේ මෙන්න මේ කට්ටිය මෙන්න මේ පැත්තේ ඉන්න කට්ටිය ව්‍යාපාරයෙන් එළියේ ඉන්නේ. හැබැයි මෙන්න මේගොල්ලන්ගේ විශේෂත්වය ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් එළියේ හිටියට ව්‍යාපාරයට ටිකක් කිට්ටුයි. ව්‍යාපාරයට රිලේටඩ්. හරි? ඒකයි ඒගොල්ලෝ එක්ස්ටර්නල් වුණත් අපේ වර්ගීකරණය ඇතුලේ දැම්මේ. හරි? හරි. ඊළඟට ව්‍යාපාරයෙන් එළියේ ව්‍යාපාරයට කොහෙත්ම කිට්ටු නැති කට්ටිය. මෙතන තියෙන්නේ බලවේග ටිකක් මොනවද? පෙස්ටල් නේ. මොනවද පෙස්ටල් කියන එකට එන්නේ? political economic social technology environment මේකනම් පුතේ අපි කියනවා නැචරල් කියනත් ඈ ස්වභාවික පරිසරය කියලාත් කියනවා එන්වයරන්මන්ට් කියලා කියනවා අන්තිමට legal එතකොට ඔය මේ පළවෙනි වර්ගීකරණය හරි ඒ කියන්නේ අදාළ සාධකය හෝ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ කොතැනද කියන එක මත අපිට ව්‍යාපාර පරිසරය මේ විදිහට තමයි පුතේ වර්ග කරන්න පුළුවන්. ඉන්ටර්නල් එක්ස්ටර්නල්. එක්ස්ටර්නල් කියන්නේ මෙයා ක්‍රියාත්මක වෙන්නේ ව්යාපාරයෙන් එළියේ. හැබැයි මේ කස්ටමර්ස්ලා වෙන්ඩර්ස්ලා සප්ලයර්ස්ලා ගවර්න්මන්ට් කම්පියුටර්ස් කියන අය ව්‍යාපාරයට ටිකක් ළඟයි. බාහිර හැබැයි ව්‍යාපාරයට ටිකක් ළඟයි. අනිත් මෙන්න මේ බලවේග ටික මේවා ව්‍යාපාරයෙන් එළියේ. මේකේ අන්තිම කෑල්ල තමයි අපි මේකේ තේරුම් ගන්න ඕනේ. මේ ටිකෙන් අපිට කියන්නේ ඉන්ටර්නල් පරිසරයෙන් අපිට එනවා පුතේ ස්ට්‍රෙන්ත් සහ weaknesses. බාහිර පරිසරයෙන් අපිට එනවා පුතේ opportunities සහ threats. මම උදාහරණයක් කියන්නම් මේ දෙකට. හරි. බාහිර පරිසරයෙන් අපිට එල්ල වෙන්න පුළුවන් අවස්ථාවක් මොනවද පුතේ? උදාහරණයක් මෙන්න මෙහෙම හිතන්නකෝ. මම සපත්තු නිෂ්පාදකයෙක් මගේ බිස්නස් එක. ඔන්න රජයෙන් මෙන්න මෙහෙම නිවේදනයක් කරනවා. හරිද? සියලුම රාජ්‍ය සේවකයෝ සපත්තු දැමීම අනිවාර්යයි. ඔයා කොන්දෝ ඒ කියන්නේ ඔයා කන්ඩක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා රජයේ සේවකයෙක් නම් ඔයා සපත්තු දාන එක අනිවාර්යයි. හරි? ඒක නීතියක් විදිහට ගේනවා. ඔන්න ඒක නීතියක් විදිහට ගේනවා. ඒ කියන්නේ ඒක අදාළ වෙන්නේ මේ එක්ස්ටර්නල් කෑල්ලේ කොතනටද? ඔන්න රජය නීතියක් ගේනවා සෑම රාජ්‍ය සේවකයෙක්ම සපත්තු දැමීම අනිවාර්යයි. මට දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න දැන් ඒක එක්ස්ටර්නල් නේ. يعني බිස්නස් එක ඇතුලෙන් ආපු ඩිසිෂන් එකක් නෙමෙයිනේ. එළියේ බාහිර පරිසරයකින් බාහිරින් කොහෙන් හරි මේ පරිසර සාධකයකින් ආපු කෑල් මේ බලවේගයක්. ආපු තීරණයක්. ඒතර ඒක අයිති වෙන්නේ මේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේ කොතනටද? රජය ගේනවා නීතියක්. හොඳයි. ළමයි හොඳ මෙසේජස් දාලා තියෙනවා. external to yes external to එක හරි. external tool එකේ මොකේටද? external to තමයි. හරි. ඒ කියන්නේ customers ලත් vendors ලත් suppliers government competitors ලා government legal හරියටම හරි legal. පුතේ රජය ගේනවා උනාට රජය ගේන නීතියක් නේ. ඒක අදාළ වෙන්නේ එතකොට නෛතික පරිසරයට. ලීගල් එන්වයරන්මන්ට් එකට. ඒක කොහොමද අපිට ඔපචුනිටි එකක් වෙන්නේ? ඉතින් හැම රාජ්‍ය සේවකයෙක්ම සපත්තු දාන්න ඕනේ කියන්නේ අපේ ව්‍යාපාරයේ සපත්තු හදන ව්‍යාපාරයක් නම් අපිට දෙන සපත්තු වල දෙන ඉල්ලුම් වැඩි වෙනවා. හරි. තව මෙහෙම එකක් උදාහරණයක් මම ගේන්නම්. හරි. අධික ගම් වතුර තත්ත්වය හේතුවෙන් හරි අපේ බියගම තිබුණු සපත්තු කර්මාන්තශාලා දෙකම විනාශ වෙනවා. මේක අදාළ වෙන්නේ දැන් මේක ඇත්තටම බාහිර පරිසරයේ සාධකයක් හින්දා අපේ ව්‍යාපාරයට වෙන තර්ජනයක් ත්‍රෙට් එකක්. මේක අදාළ වෙන්නේ මොන පරිසරයටද? නියම හරි ලේසි ළමයි ඈ. මාළුකු වඳුරු කුණු හරප නෙමෙයි. yes natural environment එකට ස්වභාවික පරිසරයට ස්වභාවික අපදාවක් හේතුවෙන් ස්වභාවික පරිසරයේ තියෙන සාධක මොනවද?
ස්වභාවික පරිසරය අපි දැන් ඉස්සරහට කතා කරනවා. මම නිකන් දැනට මේ ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න කියන්නේ. ස්වභාවික ආපදාවන් ස්වභාවික පරිසරයේ සිද්ධ වෙන ව්‍යාපාරය ආස හින්දා ව්‍යාපාරයට එන බලපෑම් වෙන්නේ එන්වයරන්මන්ට් එකට. හරිද? ඕක තමයි පුතේ මේකේ මට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න දින කෑල්ල. හරි? මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. මේකේ හරි සරල දෙයක් ඔලුවට ගන්න තියෙන්නේ. හරි? ව්‍යාපාරයේ අදාළ කියන්නේ දැන් ව්‍යාපාර පරිසරයේ ඉන්නවා පුතේ සාධක සහ බලවේග. හරියට අර ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගන්නේ. පරිසරය ඉගෙන ගන්නකොට අප අවට තියෙන සියල්ලම අපේ වටපිටාව. එතකොට ඒකින් ඉන්න සත්තු, ගස්, මිනිස්සු, ඊට පස්සේ ශුද්‍ර ජීවීන්, ඉර, හඳ, ගහ, පොළොව ඔක්කොම අදාළයි කියන එකනේ. මේකෙත් එහෙම තමයි. අලෙවිකරණ පරිසරය ගත්තොත් පුතේ සාධක සහ බලවේග වලින් සමන්විතයි. ඒවා අපි විවිධ ලක්ෂණ පදනම් කරගෙන කාණ්ඩගත කරනවා, වෙන් කරනවා. එතකොට එක පදනමක් තමයි අදාළ සාධකය හෝ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියන එක මත. අදාළ සාධකය හෝ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරය තුල නම් it's internal environment. ඒක ක්‍රියාත්මක වෙන්නේ outside එකේ business එකෙන් එළිය නම් ඒක external environment එක. මෙතන තියෙන විශේෂත්වය external environment එක අපි තව කෑලි දෙකකට කඩනවා close to the internal environment. නැත්නම් අදාළ සාධක ටික ව්‍යාපාර පරිසරයට කියන්නේ අභ්‍යන්තර පරිසරයට ටිකක් කිට්ටුයි. ඒක එක්ස්ටර්නල් තමයි හැබැයි ටිකක් කිට්ටුයි. අනිත් ඒවා බලවේග ඒවා කිට්ටු නෑ. ඒවා මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි පුතේ. මෙන්න මේකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. හරි? ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක බිස්නස් එකට 100% පාලනය කරන්න පුළුවන්. එක්ස්ටර්නල් වන් කෑල්ල මේක බිස්නස් එකට පාලනය කරන්න පුළුවන් 140ක් වගේ. කියන්නේ යම් තාක් දුරට තමයි පාලනය කරන්න පුළුවන්. මේක කිසිසේත්ම පාලනය කරන්න බෑ. මේකෙන් තමයි බිස්නස් එක පාලනය වෙන්නේ. හරියට බැලුවොත්. මෙන්න මේ පරිසරයෙන් තමයි පුතේ බිස්නස් එක පාලනය වෙනවා. කියන්නේ දැන් මේ දෙකේම විශේෂත්වය මොකද්ද? මේකේ විශේෂත්වය බිස්නස් එකට පුළුවන් මේ දෙක යම් තාක් දුරට පාලනය කරන්න. හැබැයි මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේකෙන් බිස්නස් එක පාලනය වෙනවා. බිස්නස් එක විතරක් නෙමෙයි බිස්නස් එක තියෙන කර්මාන්තයම පාලනය වෙනවා. උදාහරණයක්. හරිද? ඉතින් අර මං ගත්ත උදාහරණ ගන්නකො රජය ගේනවා නීතියක් රජයේ සේවකයෝ සපත්තු දාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අපේ සපත්තු බිස්නස් එකට විතරද ඒක බලපාන්නේ නෑ. අනිත් හැම සපත්තු බිස්නස් එකකට මේක බලපානවා. තේරෙනවද? මෙන්න මේ පරිසරයේ සිද්ධ වෙන මෙන්න මේ පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් පුතේ සමස්ත කර්මාන්තයටම බලපානවා. ආණ්ඩුව මාරු වුණත්, හරි ස්වභාවික ආපදාවක් වුණත්, හරි රජය බදු ගැහුවත්, හරිද සමාජයේ මිනිස්සු සපත්තු දාන එක නැවැත්තුවත් දැන් ඔන්න සමාජීය පරිසරයෙන් එනවා මෙන්න මෙහෙම එකක්. සමානාත්මතාවයේ හින්දා අපි සපත්තු දාන එක නවත්තනවා. මම මේ නිකන් කියන්නේ. ඒක එන්නේ එතකොට සෝෂල් එන්වයරන්මන්ට් එකේ. සමාජීය පරිසරයෙන් සමාජයේ සම්බන්ධ සාධක හා බලවේගනේ. එතකොට ඒකත් සමස්ත කර්මාන්තයටම බලපානවා අපිට විතරක් නෙමෙයි. හැබැයි මේ දෙකට බලපානේ පුතේ මේ දෙක සම්බන්ධයෙන් ගන්න ඒවා අපේ සේවකයෙක් අයින් කරනවා. එතකොට ඒක බලපාන්නේ ඇත්තටම අපේ බිස්නස් එකට විතරයි. ඒක අපි අපේ බිස්නස් එකෙන්ම කරන දෙයක්. හරි? අපි අපේ සප්ලයි එකෙන් බඩු ගන්න එක නවත්තනවා. එතකොට අපි ඒක සප්ලයියට බලපානවා. සහ අපිට බලපාන එක කර්මාන්තයට බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය පුතේ මේ පරිසරයෙන් තමයි ව්‍යාපාරයටයි කර්මාන්තයටයි දෙකටම බලපෑම් කරන්නේ. ඒක මම ඉස්සරහට ඕගොල්ලන්ට කියන්නේ කන්ට්‍රෝලබිලිටි කියන එක නෙමෙයි මෙතනදී බලන්නේ. හරි? මෙතනදී බලන්නේ අදාළ පරිසරයේ බලවේගය තියෙන්නේ කොහෙද කියන එක මත. හරි? මේ අපි මේ වර්ගීකරණයට ගිහිල්ලා තියෙන්නේ. දැන්ම මේක ඒ නිසා හිතන්න එපා. මම නිකන් අර ඕගොල්ලන්ට අමතක වෙයි කියලා කිව්වා. මම මේක ගන්න ඕන තැනදී ආයි කියන්න. හරි? දැන්ට මේක ඔළුවේ තියාගන්න. අපිට ව්‍යාපාර පරිසරය වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. මේක වර්ගයක්. කියන්නේ අදාළ සාධකය හෝ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියන එක මත. හරි? ඕකේ. මම මේක මකනවා. හරි. දැන් අපි යනවා ඩෙෆිනිෂන් එකට. මෙන්න තියෙනවා මාකටිං එන්වයරන්මන්ට් එකේ ඩෙෆිනිෂන් එක. අර ඔළුවේ තියාගන්න. අර කතාව. Philip Kotler defined the marketing environment as the actors and forces that affect the company's ability to develop and maintain successful transactions and relationship with its target customers. Sorry. ඔන්න අලෙවිකරණ පරිසරයට නිර්වචනයක් ගෙනල්ලා තියෙනවා ෆිලිප් කොට්ලර්. මොකද්ද?
අලෙවි කරන පරිසරය කියන්නේ සාධක ඇක්ටර්ස් ෆැක්ටර්ස් නෙමේ ළමයි ෆැක්ටර්ස් නෙමේ ඇක්ටර්ස් ඒ ඇක්ටර්ස් and forces සාධක සහ බලවේග වල එකතුවක්ලු ව්‍යාපාරයේ හරිද හැකියාවට බලපෑම් කරන හරි සරලයි. එතකොට මොකද්ද පුතේ මාකටිං එන්වයරන්මන්ට් එක කියලා කියන්නේ? ව්‍යාපාරයේ හැකියාවට බලපෑම් කරන සාධක සහ බලවේගවල එකතුවට අපි කියනවා අලෙවි කරන පරිසරය. ව්‍යාපාරයේ හැකියාවට මොන හැකියාවද? පාරිභෝගිකයින්ට නැත්නම් අපේ ඉලක්ක පාරිභෝගිකයාට හොඳ සේවාවක් දෙන්න, හොඳ සේවයක් සපයන්න, එයාව තෘප්ත කරන්න තියෙන හැකියාවට බලපෑම් කරන සාධක සහ බලවේගවල එකතුවට අපි කියනවා අලෙවි කරන පරිසරය කියලා. දැන් උදාහරණයක් මම පැහැදිලි කරන්නම්. හරි. දැන් මොකද්ද ඔය සාධක බලවේග කියන කතාව ඔයගොල්ලන්ට තේරෙන්නේ? මේ ඔක්කොම පුතේ සාධක. හරි. මේ ඉන්ටර්නල් සහ මෙන්න මේ කෑල්ලේ තියෙන පුතේ සාධක. ඒ කියන්නේ ෆැක්ටර්ස්. මේවා සාධක පුතේ. ඒ කියන්නේ ෆිසිකලි මේ දේවල් අල්ලන්න කරන්න පුළුවන් අපිට. හැබැයි මේවා බලවේග. මේ තියෙන බලවේග. ඇක්ටර්ස් සහ ෆෝසස් වල වෙනස ඕකයි පුතේ. මේ රෝස පාටින් තියෙන්නේ ඇක්ටර්ස්. මේ රෝස පාටින් තියෙන ඇක්ටර්ස් ටික. නිල් පාටින් තියෙන්නේ ෆෝසස්. බලවේග. හරි. රෝස පාටින් තියෙන ඇක්ටර්ස් නිල් පාටින් තියෙන ෆෝසස්. එකයි එතන තියෙන වෙනස. හරි. එතකොට දැන් අපිට බැරි වෙලා හරි ඔයගොල්ලෝ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ඩිෆයින් කරනවා නම් කොහොමද ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ඩිෆයින් කරන්නේ? දැන් මේ තියෙන්නේ මාකටිං එන්වයරන්මන්ට් එක ඩිෆයින් කරලා. එතකොට ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක විතරක් ඔයගොල්ලෝ ඩිෆයින් කරනවා නම් කොහොමද ඩිෆයින් කරන්නේ? ඇක්ටර්ස්. ඇයි ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ පුතේ ෆෝසස් නැහැ. ෆෝසස් තියෙන එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේ. මේ දෙකම එක්ස්ප්ලেইন කරනවා නම් තමයි ඉන්ටර්නල් එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් දෙකම එක්ස්ප්ලেইন කරනකොට තමයි ඇක්ටර්ස් ෆෝසස් දෙකම අපි යූස් කරන්නේ. හරි. හරි. actors or the variables in the micro environment are company suppliers, marketing intermediaries, customers, competitors and public. අය තමයි actors. Forces කියලා කියන්නේ macro environment are shown in as economical, physical, technological, demographic, socio-cultural, political and legal. ඔය කියන්නේ pest. හරි. දැන් අපි එක වර්ගීකරණයක් ඉගෙන ගත්තානේ පුතේ. නේ? අපි එක වර්ගීකරණයක් ඉගෙන ගත්තා කොහොමද? මෙන්න මෙහෙම වර්ගීකරණයක් අපි ඉගෙන ගත්තා. නේ? මේ ටික ඉක්මනට කරලා දුන්නාම අර ඉස්සරහට ඊළඟට තියෙන ටික ඕගොල්ලන්ට ටට්ටක් ගාලා මට කරලා ඉවර කරන්න පුළුවන්. ඒක මේ හරි. මේ වර්ගීකරණය කරේ කොහොමද පුතේ අපි? ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියන එක මත. එහෙම තමයි අපි ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා බෙදුවේ. හරි. මේ තියෙන්නේ මෙතන මේ බෙදලා තියෙන මෙන්න මේ වර්ගීකරණය තමයි අපි ඔය කරේ. මෙන්න මේ වර්ගීකරණය තමයි මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. ඒ කියන්නේ ව්‍යාපාර සාධකේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියන එක මත. හරි. දැන් මම මෙන්න මේක ඔයගොල්ලන්ට උගන්වන්න යනවා. කියන්නේ මයික්‍රෝ මැක්‍රෝ කියලා කොහොමද බෙදෙන්නේ කියන එක. ඒක හරි ලේසියි පුතේ. හරි. මෙන්න මේ එන්වයරන්මන්ට් එකේ මැක්‍රෝ මයික්‍රෝ කියලා බෙදෙන්නේ මෙන්න මෙතන බලන්නකො. Actors or the variables in micro environment are company, suppliers, marketing intermediaries, customers, competitors and public. එතකොට පුතේ අපි මයික්‍රෝ මැක්‍රෝ කියලා ගන්නේ මයික්‍රෝ වලට අදාළ වෙන්නේ පුතේ මොනවද? ඇක්ටර්ස් විතරයි. මයික්‍රෝ එන්වයරන්මන්ට් එකට අදාළ වෙන්නේ ඇක්ටර්ස් විතරයි. ඒ කියන්නේ ඉන්ටර්නල් සහ මෙන්න මේ කෑල්ල තමයි අපි මයික්‍රෝ එන්වයරන්මන්ට් එක කියලා ගන්නෙ.
මේ කෑල්ල අපි ගන්නවා මැක්‍රෝ එන්වයරන්මන්ට් එක කියලා. ඕක ස්පෙසිෆිකලි අහන්නේ මම නිකන් අර ඔයගොල්ලන්ට දැනගන්න කිව්වේ. ඔයගොල්ලෝ මතක තියාගන්න වර්ගීකරණය මෙහෙම තමයි බෙදෙන්නේ කියන එක දෙවැනි එක. හරි මැක්‍රෝ මයික්‍රෝ මැක්‍රෝ. හරි මයික්‍රෝ කියලා ගන්න අපි ඇක්ටර්ස්, මැක්‍රෝ කියලා ගන්න අපි ෆෝසස්. හරි ඊළඟට තව වර්ගීකරණයක් තිබ්බනේ එතන නේ controllable uncontrollable කියලා. ඒකත් මේකෙන්ම මම පැහැදිලි කරන්නම්. controllable වෙන්නේ පුතේ මෙන්න මේ පරිසරය. මොන කැලේ ටිකද controllable environment කිව්වොත් අපි ගන්න ඕනේ. මෙන්න මේ ටික. controllable කියලා මොන කිව්වොත් මොන ටිකද ගන්න ඕනේ පුතේ? මෙන්න මේ දෙක. මේක uncontrollable. ඇයි මේක දැන් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් සර් කිව්වනේ මේක පාලනය කරන්න පුළුවන් යම් තාක් දුර. ඔව් ඒත් මේ යම් තාක් දුරකට හරි පුතේ මේ ටික පාලනය කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ කැලලත් එන්නේ controllable පරිසරයට. controllable environment එක ගත්තොත් ඒකේ තියෙන factors මොනවද? CEO, managers, employees, company culture, company resources, company systems, customers, vendors, suppliers, government, competitors. ඒ ටික controllable environment එක. Political, economic, social, technological, environment, legal, uncontrollable environment එක. ඔය විදිහට තමයි වර්ගීකරණය සිද්ධ වෙන්නේ ඒවට අදාළව. හරි මං හිතනවා ඒක ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. හරි එතකොට මේ ටික මං හිතනවා දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඒතර ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා අපි වර්ග දෙකකට බෙදන්නේ අදාළ සාධකයේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියන එක මත. ඒතකොට ඉන්ටර්නල් වලට එනවා CEO, මැනේජර්ස්ලා, එම්ප්ලොයිස්ලා, එතනේ තියෙන සංවිධාන සංස්කෘතිය, රිසෝසස් ටික, කල්චර් එක ඒ ටික එනවා. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක කොටස් දෙකකට බෙදෙනවා. හරි ඒ කියන්නේ ව්‍යාපාරයට ළඟ පරිසරය සහ ව්‍යාපාරයට දුර පරිසරය කියන එක. බාහිර කියන්නේ බාහිර තිබුණාට ව්‍යාපාරයට යම් තාක් දුරට ළඟයි, බාහිර තිබුණාට ව්‍යාපාරයට කිසිසේත්ම ළඟ නැහැ. ඒ විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙන් එක්ස්ටර්නල් 1 එකට එනවා පාරිභෝගිකයෝ, රජය, ඊට පස්සේ සප්ලයර්ස්ලා, කම්පියුටර්ස්ලා, බැංකු ටික ඒ ටික එන්නේ එක්ස්ටර්නල් 1 එකට. ඊට අමතරව වෙනවා පාලනය කරන්න බැරි, කියන්නේ සෝරි පාලනය කරන්න බැරි නෙමෙයි. මේ අර ව්‍යාපාරයට දුරින් බාහිරව තියෙන පරිසරයට එනවා දේශපාලනික කියන්නේ පෙස්ටල් පරිසරය. ඊට පස්සේ මැක්‍රෝ මයික්‍රෝ කියලා බෙදෙන්නේ ෆැක්ටර්ස් සහ ෆෝසස් කියන එක මත. ඒතකොට ෆැක්ටර්ස් ගත්තොත් මයික්‍රෝ එන්වයරන්මන්ට් එකට එනවා ඉන්ටර්නල් එකේ සම්පූර්ණ එන්වයරන්මන්ට් එකත්, එක්ස්ටර්නල් එකේ එක්ස්ටර්නල් 1 කියන එන්වයරන්මන්ට් එකත්. මැක්‍රෝ එකට එන්නේ පෙස්ටල් ටික. හරි මේකට එනවා පුතේ මේකට එනවා අර CEOලා, මැනේජර්ස්ලා, පස්සේ ඒ ටික. හරි මේකේ කැලි දෙකක් තියෙනවා ගුවනේ. එක්ස්ටර්නල් 1 එක හරි සහ එක්ස්ටර්නල් 2 එක. ඔයගොල්ලෝ දන්නවා එක්ස්ටර්නල් 2 කියන්නේ අර ෆෝසස් තියෙන පරිසරය. මයික්‍රෝ එකට එනවා CEOස්ලා, මැනේජර්ස්ලා සහ එක්ස්ටර්නල් 1 එක. මැක්‍රෝ එකට එන්නේ එක්ස්ටර්නල් 2 එක. controllable uncontrollable කිව්වහම වෙන්නේ අරකම තමා CEOලා, මැනේජර්ස්ලා සහ එක්ස්ටර්නල් 1 එක එන්නේ controllable පරිසරයට. මැක්‍රෝ එන්වයරන්මන්ට් එක සම්පූර්ණයෙන් වෙනවා uncontrollable පරිසරයට. එක්ස්ටර්නල් 2 එක. හරි ඕක තමයි පුතේ මේකේ තියෙන වර්ගීකරණය. හරි මේ තියෙන අර විදිහට බෙදලා මයික්‍රෝ කියලා කියන්නේ පුතේ අපිට යම් තාක් දුරකට හරි පාලනය කරන්න පුළුවන් පරිසරය ඇතුලේ තියෙන ටික. ඒ කියන්නේ ඇක්ටර්ස් ටික. කම්පැනි එක ඒකේ ඉන්න මැනේජර්ස්ලා ඒ ඔක්කොම ටික මේකට අදාළ වෙනවා. හරි කම්පැනිය ඊට පස්සේ මැනේජර්ස්ලා, එම්ප්ලොයිස්ලා ඒ ටික ඔක්කොම ඊට පස්සේ ඊට අමතරව අර ව්‍යාපාරයට ක්ලෝස් එන්වයරන්මන්ට් එකේ ඔක්කොම ටිකත් මයික්‍රෝ එකට අදාළ වෙන්නේ. හරි ඊට පස්සේ මැක්‍රෝ එකට අදාළ වෙනවා ෆෝසස් ටික. හරි ෆෝසස් ටික අදාළ වෙන්නේ මැක්‍රෝ එන්වයරන්මන්ට් එකට. හරි
ඊළඟට පුතේ අපි මෙතනින් ඉස්සරහට කතා කරන්නේ ඇක්ටර්ස් ටික සහ ෆෝසස් ටික ගැන වෙන වෙනම. හරි මට පොඩි වෙලාවක් දෙන්න. මේක ලොකු වෙලාවක් යන්නේ නැහැ පුතේ. තව විනාඩි 10කින් 15කින් ඉවරයි මේ කතාව. මේ මොකද අර පැහැදිලි කරන්න ඕන ටික මම පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා හරි. හරි. මයික් කරගෙන යද්දි සමහර ඒවා එඩිට් කරන්න වෙන එකයි. මෙහෙම තියාගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. හරි. ඒතර පුතේ අපි දැන් කතා කරන්නේ මයික්‍රෝ සහ මැක්‍රෝ කියන එන්වයරන්මන්ට් දෙක වෙන වෙනම බෙදාගෙන මයික්‍රෝ එන්වයරන්මන්ට් එකට අදාළ ටික ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මයික්‍රෝ එන්වයරන්මන්ට් එකට අදාළ වෙන්නේ මෙන්න මේ ටික. හරි. කම්පැනි එකේ ඉන්ටර්නල් ගත්තොත් CEO, ජෙනරල් මැනේජර්, ප්‍රොඩක්ෂන් මැනේජර්, මාකටිං මැනේජර්, HR මැනේජර් ඒ ටික අදාළ වෙනවා. ඊට පස්සේ මාකටිං ඉන්ටර්මීඩියට්ස්ලා, ඒජන්ට්ස්ලා, හෝල්සේලර්ස්ලා, රීටේලර්ස්ලා, ඩිස්ට්‍රිබියුටර් පාර්ට් එක, සප්ලයර්ස්ලා මේ ටික ඔක්කොම තමයි පුතේ ඇක්ටර්ස් කියන එකට අදාළ වෙන්නේ මයික්‍රෝ එන්වයරන්මන්ට්. ඒක දැන් ඔයගොල්ලෝ දන්නවනේ. ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේකට අදාළ වෙනවා පුතේ කවුද? කම්පිටිටර්ස්ලා, කස්ටමර්ස්ලා, ඒ වගේම ජෙනරල් පබ්ලික් එක. හරි. ඔය ටික තමයි මයික්‍රෝ එන්වයරන්මන්ට් එකේ ඉන්න ඇක්ටර්ස් ටික. හරි. ඒ ටික මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. ඊළඟට අපි කතා කරන්නේ මේකේ තියෙන ෆෝසස් ටික. ෆෝසස් කිව්වම අර පෙස්ටල් කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න පුතේ. හරි ලේසි. පෙස්ටල් වලට අදාළ ටික තමයි මේකේ ෆෝසස් විදියට ගන්න. අපි ඒවට කියනවා non controllable forces. ඇයි? මේවා පාලනය කරන්න බෑ. මේවා යම් තාක් දුරට පාලනය කරන්න පුළුවන් නේ. ඇක්ටර්ස් ටික අපිට යම් තාක් දුරට පාලනය කරන්න පුළුවන් නේ. හැබැයි මේ non controllable forces කියන ඒවා පුතේ අපිට කිසිසේත්ම පාලනය කරන්න බෑ. ඊළඟට අපි මේ කතා කරන්නේ මේ එක එක පරිසරයේ තියෙන සාධක ගැන. political forces එක ගත්තොත් පුතේ ඒකට අදාළ වෙනවා rules and regulations, government stability, agreements, policy and procedures, government structure, internal conflicts. ඒව අදාළ වෙන්නේ political forces වලට. මොනවද? rules සහ regulations, නීති සහ රෙගුලාසි අදාළ වෙන්නේ පුතේ political forces එකට. government stability, දේශපාලනික ස්ථාවරත්වය. රාජ්‍ය ස්ථාවරත්වය අදාළ වෙන්නේ දේශපාලනික බලවේගවලට. ඇග්‍රීමන්ට්ස්, ගිවිසුම්. තොර මොකක් හරි හිතන්නකෝ ඔයගොල්ලන්ට දෙනවා මේ කේස් ස්ටඩි එකක්. ඒක කියනවා මොකක් හරි ගිවිසුමක් හින්දා දේශපාලනික වශයෙන් නැති කරගත්ත ගිවිසුමක් හින්දා බිස්නස් එකට බලපෑමක් වුණා කියලා. එහෙනම් ඒක එන්නේ පුතේ පොලිටිකල් ෆෝසස් වලින්. ඒ ගිවිසුම හින්දා ව්‍යාපාරයට හොඳ බලපෑමක් නම් ඒක ඔපචුනිටි එකක් වෙනවා. ඒ ගිවිසුම හින්දා ව්‍යාපාරයට නරක බලපෑමක් නම් ආවේ ඒක ත්‍රෙට් එකක් වෙනවා. හරි සරලයි. policy සහ procedures. policy කියන්නේ මොනවද? හරි ළමයි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව් පුතේ කියන්නේ ගොඩක් වෙලාවට මේකේ ඩිරෙක්ට් අහන එකක් නැහැ. මොනවද පොලිටිකල් කියන්නේ ෆෝසස් මොනවද ෆැක්ටර්ස් මොනවද? හැබැයි මොඩක් මතක තියාගන්න. සරලව මේවා ලේසියිනේ. අපි දන්නවා දේශපාලනය කිව්වට පස්සේ දේශපාලන පාර්ටිස් ඒවත් අදාළ වෙන්නේ මේකට. ගිවිසුම්. හරි. දැන් උදාහරණයක් හිතන්න රජය ඇති කරගන්නවා ඉන්දියාවත් එක්ක ගිවිසුම අල මෙහෙට ගේන්න කියලා. ඔන්න ඔයගොල්ලෝ කේස් ස්ටඩි එකක් එනවා. මෙන්න මෙහෙම එකේ තියෙනවා කෑල්ලක්. ලංකාවේ රජය පාකිස්තාන රජයත් එක්ක ඇති කරගත්ත ගිවිසුමකින් තීරණය කරනවා පාකිස්තාන් අල ලංකාවට ගේන්න. දැන් ඔයාගේ බිස්නස් එක හරිද? ඔයාගේ බිස්නස් එක මොන බිස්නස් එකක්ද? අපි හිතමු නිකන් ඔයාගේ බිස්නස් එක ඔයා අලගොවියෙක් කියලා ලංකාවේ. ඒකෙන් ඔයාට බලපෑමක් වෙනවා. එතකොට ඒ අල පිටරට ඉඳන් ආපු හින්දා නෙමේ ඔයාට බලපෑම වෙන්නේ ගිවිසුම හින්දා. එහෙනම් ඒක පොලිටිකල් ෆෝසස් එකක් හින්දා ඔයාට ඇති වෙන ත්‍රෙට් එකක්. අන්න ඒ වගේ. මේක හරි ලේසි. ඊට ගවර්න්මන්ට් ස්ට්‍රක්චර් දේශපාලනික ව්‍යුහය. හරි ප්‍රෙසිඩන්ට් කියන්නේ දේශපාලනයේ තියෙන ව්‍යුහයක් තියෙනවනේ ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ. ජනාධිපති ඊට පස්සේ කවුද අගමැති ඊපස්සේ විපක්ෂ අර ඒ විදිහට තියෙන ස්ට්‍රක්චර් එක. ඊළඟට ඉන්ටර්නල් කන්ෆ්ලික්ට්ස්. උදාහරණයක් විදිහට දේශපාලනික හේතුවක් හින්දා ඇති වෙන තත්ත්ව තියෙන්නේ. ඊස්ට් ඇටැක් එක. ඒක පුතේ පොලිටිකල් කේස් එකක් නේ ඊස්ට් ඇටැක් එක කියන එක. ඒක ටෙරරිසම් වුණාට ඒක පොලිටිකල් කේස් එකක්. ඊළඟට අරගලය. ඔයගොල්ලෝ දන්නවනේ අරගලය. ඒකත් පොලිටිකල් ෆෝසස් එකක් විදිහට තමයි එන්නේ. ඒවා ඉන්ටර්නල් කන්ෆ්ලික්ට්ස් කියන කොටට තමයි වැටෙන්නේ. ඉන්ටර්නල් කන්ෆ්ලික්ට්ස් එකක් හින්දා ඇති වෙන ප්‍රශ්නයක් නෑ. ඒක පොලිටිකල් ෆෝසස් එකක්. ඒකෙන් එතකොට අපේ බිස්නස් එකට විතරක් නෙමෙයි සම්පූර්ණ ඉන්ඩස්ට්‍රි එකටම බලපෑම වෙනවා. ඒතර පොලිටිකල් ෆෝසස් වලට අදාළ වෙන්නේ ඔන්න ඔය ෆැක්ටර්ස් ටික. ඊළඟට මොකද්ද? economic forces. දේශපාලනික ආර්ථික බලවේග. ආර්ථික බලවේග වලට අදාළ වෙනවා පුතේ ඉන්ෆ්ලේෂන් රේට් එක. කියන්නේ උද්දමන අනුපාතය.
උද්දමනය අඩු වැඩි වෙනකොට ඒක බිස්නස් එකට බලපානවා පුතේ. බිස්නස් එකට විතරක් නෙමේ කර්මාන්තයටම බලපානවා. ඊට එකොනොමික් growth rate එක ආර්ථික වර්ධන වේගය, purchasing power එක, ක්‍රය ශක්තිය, මිනිසුන්ගේ ක්‍රය ශක්තිය, saving was investment, exchange rate එක, විදේශ විනිමය හුවමාරු අනුපාතය, interest, පොලි. ඕවා අදාළ වෙන්න පුතේ economic forces වලට. කියන ආර්ථිකමය සාධක තියෙනවනේ. ඒවා අදාළ වෙන්නේ ආර්ථික බලවේග වලට. ඒතර මේවා සිද්ධ වෙන වෙනස්කම්. කියන උද්දමනය අඩු වැඩි වෙන එක, ආර්ථික වර්ධන වේගය අඩු වැඩි වෙන එක, මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩු වැඩි වෙන එක හරහා වෙන බලපෑම් අදාළ වෙන්නේ ආර්ථික බලවේග වලට. හරි ලේසි මේ ටික. හරි. ඊළඟට social forces. මේක පොඩ්ඩක් වැදගත්. සමාජීය බලවේග. මේක පොඩ්ඩක් තේරෙන අඩුයි මිනිස්සුන්ට, ළමයිට ස්පෙෂලි. දැන් political forces කියනවා පුතේ ඔයගලන්ට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හරි economic forces කියනවත් ඔයගලන්ට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඔය social forces කියන ඒවා කියන්නේ පදක සහ බලවේග තියෙන්නේ. අධ්‍යාපන මට්ටම. හරි. සංස්කෘතිය, සමාජ පන්තිය, රැකියාව. හරි. අධ්‍යාපන මට්ටම, ජනගහනය, අන්න ඒවා දාල වෙන්නේ පුතේ මේ social forces කියන ඒවට. හරි. එතකොට ඒ හරහා සිද්ධ වෙන බලපෑමක් නම් හරි. දැන් උදාහරණයක් ලංකාවේ අධ්‍යාපනය හරහා හරි උදාහරණයක් මෙහෙම හිතන්නකෝ අන්එම්ප්ලොයිමන්ට් විරකියාව දන්නවනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ ලංකාවේ රැකියාව කළ යුතු පිරිස රැකියාව නොකර සිටීම තමයි විරකියාව කියලා කියන්නේ. කියන්නේ රැකියාවක් කරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු රැකියාවක් නොකර සිටීම සම සරලවම පුතේ අන්එම්ප්ලොයිමන්ට් නැත්නම් විරකියාව කියලා කියන්නේ. විරකියාව වැඩි වෙනවා කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? විරකියාව වැඩි වෙනවා කියන්නේ මොකද්ද? බිස්නස් වලට වැඩ කරන්න මිනිස්සු නැති වෙනවා. ඒතකොට ඒකෙන් අපේ බිස්නස් එකට විතරක් නෙමෙයි සමස්ත කර්මාන්තයටම බලපානවා. මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යනවා. එතකොට මොකද්ද වෙන්නේ? এডুকেෂන් එක වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අන්න. එතකොට පුතේ අපිට ගුණාත්මක සේවකයෝ වැඩි වෙනවා. ඒක බිස්නස් එකට හොඳ දෙයක්. අපේ විතරක් නෙමෙයි මුළු කර්මාන්තයේ. හරි. ඒවා එන්නේ social forces වලට. එතකොට ඔය factors ඕවා බලා ගන්න පුතේ. ඕවා පාඩම් කරගන්න ඕනේ මේ පරිසරයට අදාළ සාධක ටික. political forces වලට එන්නේ මොනවද? මොකද ඕවා එන්න පුළුවන්. ලියන්න එන්න පුළුවන්. මෙන්න මේ පරිසරයට අදාළ forces ටිකක් ලියන්න. මොකද මේවම තමයි ඔයගොල්ලන්ට හිතන්නකො මෙන්න මෙහෙම. case study එකක් දීලා case study එක අහන්න පුළුවන්. හරි. අපේ මොකක් හරි ඒ හරි ABY ව්‍යාපාරයට බලපෑම් කරන සමාජීය සාධක බලවේග දෙකක්, තර්ජන දෙකක් නැත්නම් අවස්ථා දෙකක් ලියන්න එන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ ෆැක්ටර්ස් වලින් තමයි මේක තර්ජනද අවස්ථාවද කියන එක. කියන්නේ අධ්‍යාපනය හොඳයි නම් ඒක අවස්ථාවක්. අධ්‍යාපනය අඩුයි නම් ඒක තර්ජනයක්. පොපියුලේෂන් එක වැඩි කියන්නේ හොඳයි. පොපියුලේෂන් එක වැඩි කියන්නේ පුතේ බිස්නස් එකට තමයි හොඳයි. පොපියුලේෂන් එක අඩුයි කියන්නේ බිස්නස් එකට නරකයි. ඒක අදාළ අවස්ථාවන වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ඔයාගේ බිස්නස් එක ඇස් කණ්ණාඩි අලෙවි කිරීම. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන්නේ පුතේ ඔයාගේ බිස්නස් එකට හොඳයි. ඔයාගේ බිස්නස් එක ටොයිස් නැත්නම් සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන්නේ ඔයාගේ බිස්නස් එකට නරකයි. අන්න ඒ වගේ. හරි. ඒතර ෆෝසස් කියන්නේ අවස්ථාන අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ අදාළ ෆෝසස් වලට එන්නේ මොනවද කියන එක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒක මස්ට්. ඊළඟට ටෙක්නොලොජිකල් ෆෝසස්. තොරතුරු තාක්ෂණයේ වර්ධනය. හරිද? ඊට පස්සේ නිෂ්පාදන ශේත්‍රයේ නවෝත්පාදන ඇතිවීම, ඔන්ලයින් shopping, agriculture වල තියෙන දියුණුව, education sector එකේ තියෙන දියුණුව, telecommunication sector එකේ තියෙන දියුණුව. ඒව ඔක්කොම අදාළ වෙන්නේ පුතේ technological forces වලට. හරි? උදාහරණයක් විදිහට COVID වලින් පස්සේ පුතේ ගොඩාක් මිනිස්සුන්ට කියන්නේ especially COVID වලදී ගොඩක් මිනිස්සු computer literacy කියන එක ගොඩාක් වැඩි වුණා ලංකාවේ. මොකද බැංකු වලට යන්න බැරි වුණා මිනිස්සුන්ට, shopping කරන්න යන්න බැරි වුණා. එතකොට ගොඩක් අර phone එක through ඕවා කරන්න දන්නේ නැති මිනිස්සු ගොඩක් ෆෝන් එක through ඕවා කරන්න ඉගෙන ගත්තා. හරි. ඒතර ඕකෙන් වුණ හොඳ දේ තමයි මිනිස්සුන්ගේ අර ටෙක්නොලොජිකල් නොලෙජ් එක වැඩි වුණා. ඒතකොට ඔන්ලයින් shopping කියන ඒවා ඊට පස්සේ මිනිස්සු Zoom පාවිච්චි කරන හැටි ඔය ඔක්කොම ඊට පස්සේනේ පුතේ.
මිනිස්සු ඉස්සර සූම් කියන එක මිනිසුන්ට එච්චර වැදගත් දෙයක් නෙමෙයි. හරි. හැබැයි පස්සේ කොවිඩ් එකත් එක්ක ආපු ඒ බලපෑමත් එක්ක සූම් කියන ඒවා ඊට පස්සේ IT පැත්තේ දියුණුව AI පැත්ත ඔක්කොම වැඩි වුණා. ඒතර ඒව සම්බන්ධයෙන් වෙන වෙනස්කම් ඒව සම්බන්ධයෙන් ඇති වෙන හොඳ දේවල් නරක දේවල් අදාළ වෙන්නේ ටෙක්නොලොජිකල් ෆෝසස් කියන එකට. තාක්ෂණික බලවේගයන් වලට. උදාහරණයක් හිතන්න මෙන්න මෙහෙම. දැන් ඕගොල්ලන්ගේ ඔයා ඉන්නේ හරි. ඔයා ඉන්නේ බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ. ඔයා ඉන්නේ බැංකින් ඉන්ඩස්ට්‍රි ඔයා මොකක් හරි බැංකුවක් කියලා හිතන්නකෝ. ඔන්න USA වල ඉන්ට්‍රොඩියුස් කරනවා හරි AI වලින් වැඩ කරන රිසෙප්ෂනිස්ට්. නැත්නම් අපි හිතමු කෑෂ් ටෙලර් කෙනෙක්. දැන් ඒක ලංකාවට එන්න යන කාලේ ඒව නෙමෙයි ඒ ටෙක්නොලොජි එක ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ඉවරනේ පුතේ. ඒතර ඒක හොඳ දෙයක්. ඒක බිස්නස් වලට නැත්නම් බැංකින් වලට තියෙන ඔපචුනිටි එක. හරි. අර ඒ වගේ. ඊළඟට environment forces. ගොඩක් වෙලාවට පුතේ environmental forces වලින් business එකට opportunities එන සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම ගොඩාක්ම තියෙන්නේ තර්ජන තමයි. හරි. raw material shortage එක. එන මේ මොනවද energy cost එක වැඩි වෙන එක. pollution level එක වැඩි වෙන එක. government එකේ intervention වැඩි වෙන එක. පරිසරය සම්බන්ධයෙන්. climate changes, disasters, seasonal variation ඔය ඔක්කොම අදාළ වෙන්නේ පුතේ environmental forces කියන කැලලට. හරි. raw material shortage එක, energy cost එක වැඩි වෙන එක, pollution එක වැඩි වෙන එක, government intervention අඩු වැඩි වෙන එක, climate changes, disasters වෙන නොවෙන එක, seasonal variations ඒවා අදාළ වෙන්නේ environmental forces වලට. ඒතර ඔය සම්බන්ධයෙන් මොන හරි ඔයගොල්ලන්ට කේස් එකක ආවොත් එහෙම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේක එහෙනම් environmental force එකකින් වෙච්ච opportunity එකක් හෝ threat එකක්. හරි. ඊළඟට අන්තිම එක legal forces. common laws, labor laws, agreement ගිවිසුම් මේ කතා කරන්නේ නෛතික ගිවිසුම්. හරි. අතන agreement කියලා තිබ්බේ පුතේ political දේශපාලනික agreements. පස්සේ consumer protection law, environment protection law ඒවා එන්නේ legal forces වලට. උදාහරණයක් විදිහට රජයෙන් ගේනවා නීතියක් ලංකාවේ shopping bag භාවිතය තහනම් කරනවා. දැන් ඕක හරහා මොකද වෙන්නේ? මේ තියෙන්නේ මෙතනක් දාලා දිනවනේ මේ තියෙන්නේ. පොලිතින් භාවිතය ඒ ආශ්‍රිත භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීම. ගැසට් පත්‍රයක් ගේන. දැන් මේකේ පුතේ පැති දෙකක් තියෙනවා. මේක හොඳයි. හරිද? green business කරන්නේ. ඒගොල්ලන්ට මේක හොඳයි. يعني මේක ඒගොල්ලන්ට opportunity එකක්. හැබැයි අර ප්ලාස්ටික් බඩු හදන අය, ශෂේ පැකට්ස් කරන අය, يعني ඔය පොලිතින් බිස්නස් කරන මිනිස්සු ඒගොල්ලන්ට මේක threat එකක්. ඒතර ඒගොල්ලෝ බලන්න ඕනේ මේක threat එකක් නම් මේක තර්ජනයක්. මේකට මූණ දෙන්නේ කොහොමද? දැන් අවස්ථා තර්ජනවල තියෙන විශේෂත්වය පුතේ අපිට අවස්ථා තර්ජන පාලනය කරන්න බෑනේ. ඇයි ඒ? ඒ කියන්නේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක. කියන්නේ අවස්ථා තර්ජන අපිට පාලනය කරන්න බෑ. අපිට ඒවට මූණ දෙන්න තමයි තියෙන්නේ. يعني සූදානම් වීමක් විතරයි. හැබැයි අපිට ශක්තියන දුර්වලතා අයින් කරලා දාන්න පුළුවන්. ශක්තියන් දියුණු කරගන්න පුළුවන්. ඇයි ඒ? ඒවා ඉන්නේ ඉන්ටර්නල්. ඒක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරි. උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. ඔයාට A level exam එක තියෙනවා. ඉතින් අපි හිතමු වගේ යුනිවර්සිටි exam එක තියෙනවා. ෆයිනල් exam එක. ඔයා පාඩම් කරලා නැහැ. ඒක වගේ දුර්වලතාවයක් නේ. ඉතින් ඔය කොහොමද කරන්නේ? ඔයාට ඒක දුරු කරගන්න පුළුවන්. හරිද? ඔයාට ඒක දුරු කරගන්න පුළුවන් කොහොමද? ඔයා පාඩම් කරනවා. ඒතර මොකද වෙන්නේ? ඔයාගේ දුර්වලතාවය මගහැරිලා ඔයාගේ ශක්තියක් විදියට ඒක ස්මතු වෙනවා. දැන් ඒක මොකද්ද? ඒක කියන්නේ ඔයාට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දෙයක්. ඔන්න එකපාරට හරිද? රජය පෙරලිලා ඔයාට නිවුස් එකක් එනවා. යුනිවර්සිටි එක්සෑම් කල් යනවා කියලා. ඒක මොකද්ද පුතේ? ඒක තර්ජනයක්. ඒක ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද? දරුවා පාඩම් කරලා අරක ගොඩ දාගත්තා වගේ. දැන් ඔයා එක්සෑම් තියෙනවා. ඔයා සූදානම් නේ. ඔයා ඒක පාඩම් කරලා ඔයා ගොඩ දාගත්තා. හැබැයි ඔයාට අරක ගොඩ දාගන්න පුළුවන්ද? බෑ. ඇයි ඒක එක්ස්ටර්නල් එකෙන් එන්නේ. ඒකට ඔයාට මූණ දෙන්න විතරයි පුළුවන්. ඔයාට ඒ තීරණ වෙනස් කරන්න ඒකට බලපෑම් කරන්න බෑ පුද්ගලෙක් වශයෙන්. ඒක තමයි පුතේ මේකේ තියෙන වෙනස. හරි.
ඇයි අපි මාකටිං එන්වයරන්මන්ට් එක ඇනලයිස් කරන්න ඕනේ මෙන්න මේක හින්දා පුතේ අපිට මයික්‍රෝ එන්වයරන්මන්ට් එක ඇනලයිස් කරාම අපේ බිස්නස් එකේ තියෙන ශක්තියින් මොනවද අපේ බිස්නස් එකේ තියෙන දුර්වලතා මොනවද කියලා අපිට අඳුර ගන්න පුළුවන් ශක්තියින් ටික දියුණු කරගන්න පුළුවන් දුර්වලතා අවම කරගන්න පුළුවන් අපි මැක්‍රෝ එන්වයරන්මන්ට් එක ඇනලයිස් කරාම අපිට තියෙන අවස්ථා මොනවද අපිට තියෙන තර්ජන මොනවද කියලා අපිට අඳුර ගන්න පුළුවන් අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න සූදානම් වෙන්න පුළුවන් තර්ජනවලට අවමහානියක් ඇතිවන පරිදි සූදානම් වෙන්න අපිට පුළුවන් වෙන්න පුළුවන් ඒකයි අපි ඇත්තටම මාකටිං එන්වයරන්මන්ට් එක ඇනලයිස් කරන්නේ සාමාන්‍යයෙන් පුතේ ඔයගොල්ලෝ මේක තියරියක් විදියට ඉගෙන ගත්තට ඇත්තටම බිස්නස් එක ස්ට්‍රැටජික් ලෙවල් එකට ගියාට පස්සේ කියන්නේ තීරණ ගන්න ලෙවල් එකක් තියෙනවනේ ඒගොල්ලෝ මේක කරනවා කියන්නේ ව්‍යාපාර පරිසරය නිතර ඒගොල්ලෝ ඇනලයිස් කරනවා හරි දැන් අපි සමහර දේවල් පුතේ අපිට ගොඩාක් පොඩි වුණාට දැන් හිතන්නකෝ රජය ගේන සමහර නීති අපිට ඒක එච්චර ගාණක් නැහැ. يعني පාරිභෝගිකයෝ විදිහට. හැබැයි ඒවා සමහරලාට සමහර බිස්නස් වලට ලොකුවට බලපානවා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ පරිසරය ගැන හරිම අවධානයෙන් ඉන්නේ. මොකද මේ පරිසරය පුතේ ගතිකයි. නේ? ව්‍යාපාර පරිසරය කියන එක ගතිකයි. ඒක සැරින් සැරේට වෙනස් වෙනවා. හරි රජය වෙනස් වෙනවා ස්වභාවික පරිසරය වෙනස් වෙනවා නීතිමය පරිසරය වෙනස් වෙනවා පාරිභෝගිකයෝ වෙනස් වෙනවා සැපයුම්කරු වෙනස් වෙනවා හැමදේම වෙනස් වෙනවා ගතික පරිසරයක තමයි අපි ඉන්නේ එතකොට ගතික පරිසරයෙන් හින්දාම අපිට නිතර මේක ගැන හරි අවධානයෙන් ඉන්න වෙනවා හරි එතකොට ඇයි අපි මේ අලෙවි කරන පරිසරය ඇනලයිස් කරන්න කියන එක ඇහුවොත් ඔයගොල්ලන්ට කියන්න තියෙන ශක්තියින් දුර්වලතා හඳුන ගන්න ඕනේ අපි අවස්ථා තර්ජන හඳුන ගන්න ඕනේ මේවා හරහා පාරිභෝගිකයට හොඳ සේවයක් දෙන්නේ කොහොමද තරඟකරුවාට වඩා හොඳ සේවයක් අපි දෙන්නේ කොහොමද කියන එක අපි තීරණය කරන්න මේ දේවල් වැදගත්. හරි. ඔය ටික තමයි ඉතින් අපිට මේකේ කතා කරන්න තියෙන්නේ. උතරින් පුතේ ඔයගොල්ලන්ගේ සෙෂන් 4 එක ඉවරයි. හරි. මේ තියෙන්නේ ඇයි මාකටිං එන්වයරන්මන්ට් එක වැදගත් කියන එකට ටිකක් මේ තියෙන්නේ. To understand trends and events in the market, to analyze data produced of the customers need, identify the changes environment affecting function in all departments හරි අපි කතා කරපු ටික තමයි තියෙන්නේ මේ ටික පොඩ්ඩක් බලාගන්න හරි මෙතන එක්සැම්පල්ස් කීපයක් දීලා තිනවා බිස්නස් එකක් දීලා ඒකේ අවස්ථා තර්ජන මොනවද ශක්තියින් සහ දුර්වලතා මොනවද කියන ඇනලයිස් කරලා තිනවා ඔයගොල්ලන්ටත් මෙහෙම කරන්න වෙයි එයි ඒ නිසා මේ එක්සැම්පල්ස් දෙක බලාගන්න හරි මේ මැක්ඩොනල්ඩ් එකේ දැන් ලංකාවේ නෑ මැක්ඩොනල්ඩ් හරි හැබැයි ඒක තාම පිටරට තියෙනවා මැක්ඩොනල්ඩ් ගත්තොත් එහෙම ස්ට්‍රෙන්ත්ස් දීලා දිනවා බලන්න ස්ට්‍රොං ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එක ඒගොල්ලන්ගේ මූල්‍ය ශක්තිය ඒක අභ්‍යන්තර දෙයක් නේ ඒක ශක්තියක් අන්න මල්ටි ඩොමෙස්ටික් අප්‍රෝච් එක හරි ඒගොල්ලෝ මැක් කැෆේ දාලා තිනවා පිඩි ප්ලස් එක දාලා තිනවා යෝගට් ෆෘට් පැට් ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්ටර්නලි අලුත් දේවල් හඳුන්වලා දෙන එක ඊළඟට වීක්නස් මොනවද ඒගොල්ලන්ගේ තියෙන අන්හෙල්ති ෆුඩ් ඩැමේජ් එක මේ සාමාන්‍ය මැක්ඩොනල්ඩ්ස් කියනවා අපි පිළිගන්න ඒගොල්ලෝ අන්හෙල්ති කියලා හිතන්නේ හයි ස්ටාෆ් ටර්න් ඕවර් එක කියන්නේ මිනිස්සු වැඩ කරන අය ටික කාලයක් මේක වැඩ කරන්නේ ඉක්මනට අයින් වෙලා යනවා හරි අර මේක තියෙන ඔපචුනිටිස් මොනවද එක්ස්පැන්ෂන් ටු ඒෂියා ඒෂියා වල එක්ස්පැන්ෂන් වල තියෙන ඩයිවර්සිෆිකේෂන් එක සහ ඇක්විසිෂන් එක නිව් ක්ලයන්ට්ස් ලා ඇට්‍රැක්ට් කරගන්නවා ෆ්‍රැන්චයිස් එකක් මේක මේගොල්ලන්ට තියෙන ත්‍රෙට්ස් හරි අර ඔය වගේ දැන් ඔයගොල්ලන්ටත් මොකක් හරි කේස් ස්ටඩි එකක් දීලා මොකක් හරි බිස්නස් එකක් ගැන මේකේ තියෙන ස්ට්‍රෙන්ත්ස් මොනවද මේකේ තියෙන වීක්නසස් මොනවද මේකේ තියෙන ඔපචුනිටිස් මොනවද මේකේ තියෙන ත්‍රෙට්ස් මොනවද දැන් ඔයගොල්ලන් ක්විස් එකේදී නම් පුතේ ඒවා එන එකක් නෑ ක්විස් එකේදී ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට එන්න පුළුවන් ෆැක්ටර්ස් ගොඩක් දීලා මේක අදාළ වෙන්නේ මොන ෆැක්ට් එකකටද ඒ කියන්නේ හිතන්නකෝ අර ඇග්‍රීමන්ට්ස් අර අනම්මනම් ගොඩක් දීලා මේක අදාළ වෙන්නේ දේශපාලන පරිසරයටද අර ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි ඔයගොල්ලන්ට එන්න පුළුවන් ක්විස් එකේ නෝකට නැත්තම් මොකක් හරි කේස් එකක් දීලා මේක අදාළ වෙන්නේ මොන පරිසරයටද කියලා අහන්න පුළුවන් මොකද ඒක මල්ටි චොයිස් නේ මල්ටිපල් චොයිස් නේ හරි හැබැයි මේගොල්ලෝ මේ කෑල්ල ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ රචනා ප්‍රශ්න වලට මොකක් හරි බිස්නස් එකක් දීලා ඒකේ තියෙන ශක්තියින් සහ දුර්වලතා ටික අඳුර ගන්න කිව්වොත් හරි නැත්නම් ඔයගොල්ලන්ට එහෙම දෙන්නේ නැතුව බිස්නස් එකකට ඔයගොල්ලෝ හිතන ශක්තියින් හා දුර්වලතා මොනවද කියලා දෙන්න තිබ්බොත් මොකක් හරි අවස්ථාවක් දීලා ඒකෙන් ඔයගොල්ලන්ට එළියට ගන්න කිව්වොත් ඒක වැදගත් හරි මේ යුනිලීවර් ඒකට අදාළ එක්සැම්පල් එක තමයි මේ තියෙන්නේ මේ තියෙන සමරි එක හරි අපි කතා කරපු අර සමරි එකම තමයි මෙතනත් ආයි දාලා තියෙන්නේ අපිට එතකොට මාකටිං එන්වයරන්මන්ට් එක මයික්‍රෝ මැක්‍රෝ කියලා බෙදන්න පුළුවන් මයික්‍රෝ කියලා කියන්නේ කන්ට්‍රෝලබල් එන්වයරන්මන්ට් එක ඒක ඇතුලේ තියෙනවා අර කම්පැනි එක CEO ලා මැනේජර්ස් ලා එම්ප්ලොයිස් ලා ටික ඊට අමතරව කස්ටමර් සප්ලයර්ස් ලා කම්පියුටර්ස් ලා ඉන්ටර්මීඩියරිස් ටික හරි ඊළඟට මැක්‍රෝ එන්වයරන්මන්ට් එක තියෙනවා ඒකෙන් තමයි අපිට අවස්ථා හා තර්ජන උදා වෙන්නේ හරි පොලිටිකල්
economical social technological environmental legal කියන්නේ ඒ කැලි ටික controllable uncontrollable කියලා කැලි දෙකකට බෙදලා තියෙනවා ශක්තියින් සහ දුර්වලතා ටික තියෙනවා opportunities සහ threats ටික තියෙනවා හරි ඊට පස්සේ SWOT analysis එක කරන්නේ කොහොමද දැන් ඔයගොල්ලන්ට මතක නම් මම කිව්වා internal environment එක අපිට analyze කරන්න ගන්න පුළුවන් මෙන්න මේ කියලා මෙන්න මෙතන value chain analysis එක maxi 7s framework එක ඊට අමතරව external environment එක අපිට analyze කරන්න ගන්න පුළුවන් පුතේ Porter ගේ 5 force model එක මම මේක ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙනවා දැන් ඒක වැඩි හිතන්න එපා එතකොට අපිට මේ පොදු පරිසරය දැන් මේ දෙකෙන් වෙන්නේ value chain analysis එකයි McKinsey 7s framework එකේ වෙන්නේ හරිද internal environment එක analyze වෙන එක Porter ගේ 5 force model එකෙන් වෙන්නේ external environment එක analyze වෙන එක SWOT analysis එකෙන් තමයි පුතේ අපිට internal external දෙකම analyze කරන්න පුළුවන් හරි SW වලින් ඔයගොල්ලන්ගේ internal analyze වෙනවා OT වලින් ඔයගොල්ලන්ගේ external environment එක analyze වෙනවා SWOT එකේ වෙනස මේ විශේෂත්වය ඒකයි හරි internal external දෙකම අපිට analyze කරන්න පුළුවන් හරි එතකොට ඔතනින් ඔයගොල්ලන්ගේ session 4 එක ඉවරයි අපිට තව session දෙකයි තියෙන්නේ පුතේ ඉවර කරගන්න quiz එකට කලින් ඒකත් අපි ඉක්මනට ඉවර කරමු අපිට සැලකිය යුතු කාලයක් තියෙනවා ඔයගොල්ලන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ ඔයගොල්ලෝ හෙට අනිද්දා වෙනකොට session 4 වෙනකන් ඔක්කොම ටික හොඳට නැවත බලලා හොඳට පාඩම් කරලා කරුණු ටික හරියට අවබෝධ කරගෙන කටපාඩම් කරන්න එපා තේරුමක් නැහැ කරුණු ටික අවබෝධයෙන් තේරුම් ගන්න එක තමයි වැදගත් හරි මම නැවතත් කියනවා ක්විස් එක ඉතාමත් වැදගත් පුතේ ඔයගොල්ලෝ ලේසි වෙයි කියලා හිතන්න එපා මොකද උත්තරේ තියෙනවානේ එතනින් හරි උත්තරේනේ තෝරන්න තියෙන්නේ කියලා හිත ඉන්න එපා හරි කෙල වෙනවාම තමයි එහෙම හිත හිටියොත් තව දවස් දෙකක් ඇති මට පාඩම් කරගන්න දවසෙන් පුළුවන් පාඩම් කරන්න අයියෝ මොනවද මේ පොඩ්ඩයි බලා ගන්න තියෙන්නේ හිත ඉන්න කෙල වෙනවා නහුතෙටම කිව්වොත් කිව්වා ඉතින් හරි ඒ නිසා පොඩ්ඩ බලන්න බලලා ඉවර කරගන්න කාලේ තියෙනවනේ පුතේ අද ඇත්තටම 21 හරි අද 21 ඔයගොල්ලන්ට එක්සෑම් එක තියෙනවා හරියටම දවස් 2කින් ඔයගොල්ලන්ට දවස් 14ක් විතර තියෙනවා එක්සෑම් එකට කලින් හරි මේ දවස් 14 හොඳටම ඇති වැඩිත් එක්ක මේ දවස් දෙකක් හරියට වැඩ කරා නම් ඇති පුතේ සෙෂන්ස් ටික බෙදාගෙන වැඩ ටික ඉවර කරගන්න ලේසි හරි පළවෙනි සෙෂන්ස් තුන මම ඉවර කරනවා කියලා ඒ තුන ඉවර කරගන්න පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න මගේ රෙකෝඩින්ග්ස් ටික ආයි බලන්න ඒ හොඳටම ඇති ඊට පස්සේ ආයි ඊළඟ සෙෂන්ස් ටික බලා ගන්න එක දවසක් ආයි පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලා ගන්න හොඳටම ඇති ගේමක් ගහගන්න පුළුවන් මොකද පුතේ මේ ඒකෙදී ඔයගොල්ලන්ට ඇත්තටම අර විෂය කරුණු අවබෝධ වෙලායි තියෙන්න ඕනේ ලියන්න ඕනේ නෑනේ හරි උත්තරේ මොකක්ද කියන එක හිතා ගන්න ඕනේ හරි ඒ නිසා මහන්සිලා වැඩ ටික කරගන්න හරි මොකද ක්විස් එක කුයිස් එක කොහොමාරි කරලා ෆයිනල් එක මම හොඳට කරගන්නවා කියලා හිතන්න නම් එපා හැම වෙන්නේ හරි කුයිස් එකේ හොඳ ලකුණු ටිකක් ආවොත් තමයි ඔයාලට ෆයිනල් එකේ හොඳට A එකක් A+ එකක් B+ එකක් ගන්න පුළුවන් හරි මේක ලේසි සබ්ජෙක්ට් එකක් පුතේ නිකම්ම ඔයගලන්ට ඊසි ඔයගොල්ලන්ගේ සෙට් එක වැඩි කරගන්න පුළුවන් සෝරි සෙට් එක නෙමෙයි මේ GP එක වැඩි කරගන්න පුළුවන් ඒ නිසා මිස් කරගන්න එපා අපරාධේ ඊට වැඩි අමාරු සබ්ජෙක්ට් ඕන තරම් තියෙනවා මේක මේ අමාරු එකක් නෙමෙයි මේ රොකට් සයන්ස් නෙමෙයි හරි ලේසි දේවල් හරි thank you එහෙනම් හැමෝටම ජොයින් වුණාට අපි ඉක්මනට ඊළඟ සෙෂන් එකෙන් හම්බෙමු ඒකත් අපි එක දවසකින් ඉවර කරනවා එහෙනම් thank you හැමෝටම ජය වේවා පාඩම් කරන්න මහන්සි වෙන්න මොනවා හරි තියෙනවා නම් මම හිතනවා මගේ නම්බර් එක ඇති තේරෙන්නේ නැති දෙයක් මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න හැමෝටම thank you එහෙනම් good night happy weekend